අපි මේ අද දවසේ සූදානම් වෙන්නේ අපේ වටින කාලයේ ඒ ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කළා. ඒ කාලය තුලදී අපේ ජීවිතයේ තියෙන කෙලෙස් සංතානෙ හිඳවගෙන ජීවිතේ සනසවාගත් ඒ උදාාර උතුමෙක් බවට පත්වීමේ අදහසින් තමයි ඔබත් මමත් මේ ධර්ම ශ්‍රවණය කරන්නේ. බුදුන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ අපේ ජීවිතයේ පවතින යම්කිසි ක්‍රියාජාලයක් නිසා අපි නරක වෙනවා. ඒ නරක වෙන ක්‍රියාජාලය අඳුරගෙන එහි වරද මෙනෙහි කරනකොට ඒ නතර වෙනවා. ඒ නතර වීම නිසා අපි ලෝකේ වන්දනාවට පාත්‍ර වෙන උසස් උතුමෙක් බවට පත් වෙනවා. මගපල ලැබුවා කියන්නේ ඒතර මාර්ගයේ ඵලයකට එන්න බැරි අපේ තියෙන මේ කෙලෙස් නිසා. කෙලෙස් කියන්නේ අපි තුල හැම මොහොතකම හටගන්න මේ ලෝකය ඇසුරු කරන්නට යෙදෙන අරමුණු කියලා තමයි අපි දන්නේ. ඒ අරමුණු ටික මේක අපට පේන්නේ නැහැ. ඇත්තටම බැලුවේ නැත්තම් අහලා දැනගෙන හරි නැත්තම් එකක් තියෙයි කියලාවත් දන්නේ නැහැ. බුද්ධ දේශනාව වෙන්නේ සබ්බපාපස්සා කරනවා. කියන්නේ පව් කරන්න එපා. කුසලස්ස උපසම්පදා කුසලෙහි පිහිටන්න. සචිත්ත පරියෝධපණං කියන්නේ සිත පිරිසිදු කරගන්න. මේකේ අර්ථය අපි දැනගන්න ඕන. සචිත්ත පරියෝධපණං කියන්නේ සිත සුද්ධ කරන්න නම් අපේ සිත පිරිසිදු නැතුව ඇති. ඒත් අපේ සිත අපිරිසිදුයි. සිතක් අපිරිසිදු වෙන්නේ අපි දන්නවා රාග, ద్వේෂ, මෝහ කියන අකුසල නිසා ඕනම කෙනෙකුගේ සිතක් කිලිටි වෙනවා. ඒ කිලිටි වෙච්ච සිතකින් යම් ක්‍රියාවක් කරයිද යම් කිසි අරමුණක් උපදවලා ඒ අරමුණේ හැසිරෙයිද එතන සිද්ධ වෙන්නේ පව. එහෙනම් සිත අපිරිසිදු තැන කරන සියලු ක්‍රියාකාරකම් පවුමයි. එතන ඒ වෙලාවෙන් නැත්තේ කුසලය. ඒක ඉස්සෙල්ලා අපි අවබෝධ කරගන්න ඕන. දහම අවබෝධ වෙන්නේ එතකොට. උදාහරණයක් ගත්තොත් අපි බාහිර කෙනෙක් සම්බන්ධ නරක අරමුණක් වැරදි අදහසක් ආවොත් ඒකට අර මනුස්සයා මෙහෙම නරක කෙනෙක්, දරුණු කෙනෙක්, නපුරු කෙනෙක් ආදී මොකක් හෝ හැඟීමක් ආවොත් ඔබේ හිත කිලිටි වුණා. ඔබ දන්නේ නැහැ. එහෙම එකක් බලන්න දන්නේ නැති, අහලා දන්නේ නැති, දැනගෙනවත් දන්නේ නැති කෙනා දන්නේ නැහැ හිත කිලිටි වූ බව. ඒ කෙනාට පේන්නේ බාහිර කෙනාගේ වරද. බාහිර කෙනායි වරද පේනකොට අපි තුල වැඩ කරන්නේ ද්වේෂය. ඒක මං හිතන්නේ තේරෙනවා. ද්වේෂය වැඩ කරන්නේ. ඒතර ද්වේෂයෙන් කරන හැම ක්‍රියාවකින්ම හැම අපේ හැසිරීමකින්ම අපිට එකතු වෙන්නේ පව්. එහෙනම් පව් කරේ අපි මොකක් නිසාද? නොදන්න කම නිසායි. මොනවද දන්නේ නැත්තේ? හිත අපිරිසිදු බව දන්නේ නැහැ. එතකොට අපිට එළිය කෙනාගේ වරද පේනවා කියන්නේ ඒ වෙලාවේ හිත ද්වේෂයෙන් මුලා වෙලා තියෙනවා. ද්වේෂයෙන් මත් වෙලා තියෙනවා. ඒක හිතට ද්වේෂය එනකොට හිතට අනුව තමයි කය වෙනස් වෙන්නේ. කය වෙනස් වීමට තමයි මේ සංස්කාර කියන්නේ. සිතද ඒ ආපු අරමුණ නිසා වෙනස් වෙන ඔයකට කිව්ව චිත්ත සංස්කාර. ඒකට අනුව වචන සකස් වෙනවා. ඒකට කිව්ව වචී සංස්කාර. ඔබ මේ සංස්කාර කියලා හඳුන්වන පාලි භාෂාවෙන් කියන මේ වචනේ අර්ථය තමයි වෙනස් වුණා කියන එක. ඒතර ඔබට ද්වේෂයක් එනකොට හිතට මේ ද්වේෂ සහගත අරමුණ ආපු ගමන් අනුන්ගේ වරදක් පේනකොට මෙච්චර කලක් අපි පුරුදු වෙලා හිටියේ එළිය කෙනාගේ වරද දකින්නමයි. එළිය කෙනාගේ වරද දකිනකොට අපි නරක වූ බව අපි දන්නේ නැහැ. අන්නේ නොදැන වෙන මේ සිද්ධියටයි බුද්ධ දේශනාව තුළ අවිද්‍යාව කියලා කියන්නේ. ඒතකොට අපි වචන පාඩම් කරාට ජීවිතෙන් මේව දැකලා නැහැ. දැන් අපිට හරි ලේසි මේ ජීවිතය තුළින් දකිනකොට මේ මස් ඇහැට නෙපෙනුණු දෙයක් මේ පේන්න ගන්න. මස් ඇහැට අපිට පෙනුනේ බාහිරේ. ඔබට මට තියෙන කන් දෙකට ඇසට නාසයට දැනෙන්නේ බාහිර දේවල්. එතකොට බුදුහාමුදුරෝ දේශනා කරනවා ඒ ඇස් තියෙන අපිට අන්ධයෝ කියලා. අන්ධ බාලයෝ කියලා. හැබැයි ඒ ඇසට නොපෙනෙන දෙයක් පේන කෙනාට බුදුහාමුදුරෝ දේශනා කරනවා ඇස්සති පුරුෂයා කියලා. නේද? එහෙම නැත්නම් චක්කුම් උදපාදි කියලා. අපි බාහිර කෙනා දිහා බලන් ඉන්නකම් අරයා මගේ හතුරෙක් කියලා මම ඒ උපමාවම ගන්න දිගටම විස්තරය කරන්න ලේසි, තේරුම් ගන්න ලේසි නිසා. ඊට පස්සේ ඕන එකකට අපිට යොදා ගන්න පුළුවන් මිතුරට අනිත් ඕන දෙයකට මේක යෙදුවම වෙන සිද්ධිය එකයි.
ඉස්සෙල්ලා හිතට අදහසක් එන්නේ. ඇස එක්ක ගැටෙන්නේ මොන තැන ගිහිල්ලා බලුවම් මොන ලෝක ගියත් දිව්‍ය ලෝක ගියත් ඔබේ ඇසට ගැටෙන්නේ රූප. ඒක තේරෙනව නේද මේ අය? වේගෙන් ගිහිල්ලා බැලුවත් තෙමින් ගිහිල්ලා බැලුවත් ඇසට ගැටෙන ඔක්කොම රූප. ඒ බව නොදන්නේ කවුද? අපි. බුදුහාමුදුරුවෝ දේශනා කරා මහා සතිපට්ඨාන සූත්‍රය ඔය දෙකට බුද්ධ භාෂිතයෙන් බුද්ධ වචනෙන් ආයතන කියලා. රූපය බාහිර ආයතනයක් ලෙසත් රූපය ගැටෙන මොහොතේ පහළ වෙන පෙනීමට චක්ක ආයතනය ලෙසත් පෙන්වුවා නේද? ඒතර ආයතන දෙකක් මෙතන තියෙනවා. ඔබ ඒක නොදන්න කම නිසා හැම නොගැලපෙන නිසා මට පේනවා කියලා අර කොටස ගත්තා. මේ ඇස මුලින්ම ස්පර්ශ ආයතනය ඔබ ගත්තේ මම කියලා. එහෙම දහමක් දන්නේ ඒ වචන ඇහුවට වචන ගලපන්න ජීවිතේට පුරුදු කරේ නැති නිසා ඔබ ඇස මම කරගත්තා. ඇසත් එක්ක ගැටෙන රූපය මම කරගත්තා. ඇත්ත නේද? එතකොට හතුර දිහා බලන කෙනා කවුද උනේ? ඒත් මම. හතුර දිහා බලද්දි මම එක්ක හැදුණා නේද? ඔන්න ඕකට තමයි ඔබ ඔය බුද්ධ භාෂිතයෙන් කියන්නේ සක්කාය කියන්නේ. මේ ඔක්කොම හැදුනේ උඹේ බඹයක් වමන කය තුල. එළිය නෙවි. එළියේ තියෙන දේ බුදුහාමුදුරු විස්තර කරා. එළියේ තියෙන්නේ මොනවද? සතර මහා ධාතුන්ගෙන් ඇදිච්ච වස්තු දීපල රූප. වෙන මොකුත් නෑ. හැබැයි අපිට පේන්නේ නැති බුද්ධ දේශනාව බාහිර. අපිට පේන්නේ මොකද්ද? අපිට හිතෙන හැටි. අපි මෙච්චර කල් සසරේ හිටි අවීචි මහ නිරේ දක්වා ගියපු ක්‍රමයට තාම රූප පේන්නේ. එළියේ ඉන්නේ හතුරා. එළියේ ඉන්නේ මිතුරා ආදී වශයෙන් සංකල්පවාදීවයි ඔබට මේ බාහිරය පේන්නේ. අපි බුද්ධ දේශනාව ඇහුවට පාඩම් කරාට බුද්ධ දේශනාවකට අනුව මේවා ගලපලා පුරුදු නැහැ. බුද්ධ දේශනාවට අනුව ගලපන්නේ නැතුව නිවන් දකින්න බෑ. දැන් බුද්ධ දේශනාවට අනුව බැලුවොත් පේන්නේ ඇස ගැටෙන තැන තියෙන්නේ රූප. මේ ඇසයි රූපේ ගැටෙන තැන තියෙන්නේ බඹයක් පමණ කය තුල. ඒක දැනට නොතේරෙයි. ඒක ප්‍රශ්නයක් නෑ. අපි ඉන් එහා ටික තේරුම් ගනිමු. මේ ටික කවදා හරි අවබෝධ වෙනවා. මේ ඇතුළේ ටික අවබෝධ වුණාම තේරෙනවා. ඇස රූප ගැටෙනකොට ඔබට එක්වර ඇසට රූපයක් පෙනෙන මොහොතේ හිතට අතීත රූපයක් ගලාගෙන එනවා. ඒක කියන්නේ මනෝ ධාතුවෙන් රූපාරම්මණයක් හිතට එවනවා අරයා මගේ හතුර කියලා. එනකොට ඔබ අසුරු කරන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කර දහමද ඔබේ විඥාණය කියන දේද? විඥාණය හේවත් ඔය ආපු අදහස තමයි සසරේ කෙලෙස් ටික කියන්නේ. අරය හතුර කියලා ඔබේ හිතට ආයේ මොකද්ද? ද්වේෂ සහගත අදහසක්මයි. සචිත්ත පරියෝධපණං තියනවද දැන් මෙතන? පව් කරන්න එපා කියු බව තියනවද? කුසල් සිතක් තියනවද? අපි බෞද්ධ දේ වෙලාවේ ඒකත් නෑ. බය නැතුව කියන්න. බය පොඩ්ඩක් බෞද්ධ නෙවෙයි. බෞද්ධ වෙන්නේ මේ ක්‍රමයට ගියොත් විතරයි. එතකොට අපි දැන් එළියේ හතුර කියලා බලන්නේ කවුරු කියන එක කරලා. විඥාන මායාව. මේ විඥානයේ විසින් මවලා දෙන්නා වූ හිතෙන් මතු කරලා දුන්නා වූ අදහසට අනුව ඔබ බාහිරයේ දේශ බලනකොට ඔබේ සිතයි, කයයි, වචනයයි තුන්දොරම නරක වෙලිනයි. පව් කරන්න තියෙන්නේ තුන්පළයි අපිට. සිත, කය, වචනේ විතරයි. දැන් එළියේ හතුරෙක් නම් ඉන්නේ ඔබ හතුර ගැන මෛත්‍රී සහගත අරමුණු හදනවද? නෑ. ඉන්නේ නෑ. ඒ බොරු කීමට අහු වෙනවා දැන් බොරු කිව්වොත්. එන්නේ නෑ. මෛත්‍රී එන දවසක් තියෙනවා. රහත් වූ දවසට මෛත්‍රී වැඩ කරනවා. ඒක ගන්නෑ. එතකන් අරය හතුර කියලා හිතෙන් කියද්දී ඔබ හිතවත් කරන් ඉන්නේ මේ පාපය මවන පාප සංයෝජන ධර්ම. බුද්ධ දේශනාව කියන්නේ පාප සංයෝජන ධර්ම. එහෙම නැත්නම් තවත් වචනයක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පාපය මිත්‍ර කරගත්ත පාප මිත්‍ර. ඔබ ඇසුරු කරන්නේ පාව වැඩෙන විදිහේ සංකල්පයක් නම් පාප මිත්‍රය ඉඳලා තියෙන්නේ ඔබ ළඟ. ඔබ දැන් කල්යාණ මිත්‍රය ඇසුරු කරාද නැද්ද? නැහැ. කල්යාණ මිත්‍රය කියන්නේ සම්බුද්ධ වචනේ. බුද්ධ වචනේත් ඔබේ හිතේ තියෙනවා. දැන් බුද්ධ දේශනාවත් ඔබ අහලා තියෙනවා. ගලපලා පුරුදු නැති නිසා ඒ වෙලාවට එහෙම මතක් වුණේ. දැන් මේ මතක් වෙන එකට තමයි සතිය කියන්නේ. දැන් ආවේ නැහැ එහෙම එකක්. ඔය ද්වේෂයක් ආව නේද හිතට කියලා ඇතුලෙන් කියන පණිවිඩයක් ඔබට ඇහුනේ නැහැ. ඔබට ඇතුලෙන් කියන දේ මොකද්ද? අර ඉන්නේ හතුරා. ඔබ කවුරු කියන එකද ඇසුරු කරන්නේ? බුදුන් වහන්සේ දේශනා කර දහමද ඔබේ පාප මිත්‍රය කියන දේද ඔබ ඇසුරු කරන්නේ? පාප මිත්‍රය කියන දේ ඔබ ඇසුරු කරන්නේ.
අන්න ඒකට තමයි මේ කෙලෙස් කියලා කියන්නේ. දැන් ඔබේ හිත පිරිසිදුද අපිරිසිදුද? අපිරිසිදු. සිත මුල් කරන් තමයි මේ කය බාහිරත් එක්ක ගැටෙන්නේ. දැන් සිත මුල් කරන් සිතට එන්නේ මනෝ ධාතුවෙන්, මනෝ ධාතුවෙන් සිතට ආවම සිත මුල් කරගෙන කය බාහිරේ එක්ක ගැටෙනකොට ඔබ එයා දිහා බලන් හිතන වාරයක් ගානේ පව් සිද්ධ වෙන බව දන්නවද? මං මේ කතා ටිකක් තියෙන එකක් විතරක් ගන්නවා. මතකද ඔය කුෂ්ඨ රෝගියෙක් හිටියා? මේ සම්පදාරි ජූලිනේ කුෂ්ඨ රෝගී සුප්පබුද්ධ පුත්. එයා එක්තරා බුද්ධ ශාසනයක පසේ බුදුවරයෙක් වඩිද්දි මොකක්ද ඇහුවේ? ඇඟ කහනවට දැහුවා තයියා. ඇඟ කසනවා දැහුවා. ඔහොම වහගෙන ඉන්නේ බෙල්ල දක්වා. ඇහුවා නේද? මොකද උනේ? ඒකට නිරේ ගියා. නිරේ ගිහිල්ලා ඇවිල්ලා මනුස්ස ලෝකෙට එනකොට මව් කුසේ ඉඳලම කුෂ්ඨ. ඒකට එයා අනුන්ට වචනයක් කිව්වද ඒ වචනේ දඬුවම තමන් අල්ලගත්තද? එයා අපි ගැන නොකිය කියන්නේ. අපි එදා ඒ කුෂ්ඨ රෝගියා වෙන්න උදා වුණේ අනුන්ට වැරදි වචනෙන් කතා කර එක නේද? ඇයි ඕක අපිට ගැලපෙන්නේ නැත්තේ? අර හතුර කියලා කියන්නේ. නේද? මට හතුරෙක් මවා ගත්තනේ මම. දැන් අපි ගැලවෙයිද සසරෙන් කවදාවත්? ඒකයි බුදුන් වහන්සේලා සබ්බපාපස්සා කරනවා. ගැලවෙන්න බෑ මේ සසරේ. දැන් මේ උපන්න දවසේ ඉඳලම ඇඟේ කුෂ්ඨ. මතකද ඔබට ඒ පසේ බුදුවරයෙක් වඩින වෙලාවේ මොකද ඇහුව ඔහොම වහගෙන ඉන්නේ? තනි කකුලෙන් හිටගනින් කිව්වා. ඔයිට හොඳයි කිව්වා අසූචි කාපන් කිව්වා. මතකද කිව්වා? ජම්බුකා ජීව. අවීචි මහණීරේ පැහිලා ඇවිල්ලා මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉපදුනා ගෞතම බුද්ධ ශාසනේ. කොහොමද හිටියේ? ඇංගිලා හිටපන් කිව්වා. මෙයාට ඉන්න උනේ කැලේ ඇංගිලා ගල් ගුහාව. තනි කකුලෙන් හිටගෙන හිටියේ. කෑවේ මොනවද? අසූචි. ඒ මොකෝ? තමන්ගේ කරපු දේ තමන්ට ආපස්සට ආපු හැටි. බිම්බිසාර රජුරු නෑ මතකයිනේ බිම්බිසාර රජුරු අනිත් අය යම් පිරිසක් ගෞරව කරන බෝධියක් උඩින් සෙරෙප්පු දෙකක් දාන් ගිහිල්ලා 499 සැරයක් පය පළව ගත්තා. එහෙනම් කරපු ක්‍රියාව තමන්ට නේද කරන් තියෙන්නේ? දැන් තේරෙනවද සබ්බපාපස්සා කරන කියන එකේ අර්ථය? මොකුත් කරන්න එපා. කරා කියන්නේ තමන්ට කරගත්තා. ඒක තමන්ට තේරෙන්න ඕන නිසා මම මේ උපමා ටික කිව්වේ. මතකයි. එහෙනම් අපි අද තීරණය කරමු එළියේ කෙනා හතුර කියලා බලනකොට එයා හතුර කියලා මම මේ අදහස අල්ලන්න මම මේ අදහස අතාරිනතුරු භවයෙන් මට ගැලවිලා නැත. ඒක තීරණය කරගන්න අද. සබ්බපාපස්සා කරනම් කියනකොට දැන් ඔබට වෙනද ඔබ බැලුවේ බාහිරේ. බාහිරේ හදන්න ගියේ අපි මේ පුළුවන් මේ ඕනනම් බාහිර සිත අස් කරන්න ආනාපාන සතිය වගේ හුස්ම ගන්න අභ්‍යාසයක් කරාම ඔක ටික කර නවතින. හුස්ම අරගන්නක හිත සමාධිගතත් වෙනවා. අපි රවට්ට ගන්න එකක් නෙමේක. හුස්ම ඉවරුණු ගමන් ආයි මතක් වෙනවා. දැන් ඕ මූණ දෙන ක්‍රමය. ආර්යයන් වහන්සේලා මූණ දීපු ක්‍රමය නෙවෙයි එතන තියෙන්නේ. මොන ආර්යයන් වහන්සේලා මූණ දෙන ක්‍රමය තමයි මේක සංස්කාරයක් කියලා මෙනෙහි කරන්න. මේ හිතට අර ද්වේෂය එනකොටම ඔබ දකින්න පුරුදු වෙන්න මේ හිතට ආපු එකක් ඇස රූප ගැටෙන එක වෙනම එකක්. ඒක බාහිරය මේක ආධ්‍යාත්මික කය. තේරෙනව නේද? එහෙම බලන්න පුරුදු වුණොත් එහෙම පෙනේ. හැබැයි කාලයක් යනවා. මහ කලක් නෙවෙයි. සමහරට දවසකදී වෙන්න පුළුවන්, පැයකදී වෙන්න පුළුවන් මේ කාලය කියන එක. සමහරට අහන ගමන් වෙන්නත් පුළුවන්. එහෙනම් ගාක්ම දිනුන කෙනෙක් හිටියොත් අහද්දිම මේක අවබෝධ වෙනවා. අවබෝධය අඩුයි කියලා ප්‍රශ්නයක් කරගන්න එපා. කවදා හරි දවසක අවබෝධ වෙනවා. ඔබ ඇස රූප ගැටෙන තැනක ඇසට රූප පේන එක ඔබට නවත්තන්න බෑ. ඒව ධර්මතාව. ඒ ඇස රූප ගැටෙද්දී ඔබ එයා සම්බන්ධ දරාගෙන හිටපු රූපය. ඒක අතීත රූපයක් නේද? රූප 11 ආකාරයකට විස්තර කරා. ආධ්‍යාත්මික රූප, බාහිර රූප, අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප, හීන රූප, ප්‍රණීත රූප විදිහට 11 ආකාරයකට විග්‍රහ කරා බුදුන් වහන්සේ. එයින් දැන් ඔබේ හිතට ගලාගෙන යන අතීත රූප. අතීතයේ ඔබ එයා හතුර කියලා දැකපු, ඇසුරු කරපු අදහස. ඒ සංකල්පය ඔබට නොදැනෙන්න අර රූපේ ගැටෙනකොට හිතට ආවා. දැන් තේරෙනවද ඒක ඇත්ත කියලා? ඔබ ඇසුරු කරේ මොකක්ද ඔතෙන්දී? ඔබට ඒ වෙලේ කල්යාණ මිත්‍ර සම්පත්තිය තිබුණද? බුද්ධ පණිවිඩය ආවද හිතට? මේ ආවේ දේශයක් කියන පණිවිඩය හිතෙන් ආවද? හිතෙන් ආපු එක ඔබ ඇසුරු කරා.
බුද්ධ පණිවිඩය කවදා හරි ඔබෙන් හිතෙන් එන්න ඕන. ඇයි මනසාචේ පසන්නේන මනසාචේ පදුට්ටේන දෙක. පසන්නේන කියන්නේ උතුම් බුද්ධ පණිවිඩය. පදුට්ටේන කියන්නේ ක්ලේශ ධර්ම. දැන් ඔබට ආවේ මොකක්ද? ක්ලේශ ධර්මයක්. ඔය අතරේ ඔබ දහම අහන එකත් මොකද වටිනකම? ඕකත් මතක් වෙනවා නේද? තරහ යනකොට 1000කට එකක් හරි මතක් වෙන මේ ද්වේෂයක් ආව නේද කියලා. ආපු ගමන් මේ පණිවිඩය එනකොටම ඔබට ද්වේෂය පේනව නේද හිතේ? බාහිර කෙනා පේනවද ඒ වෙලාවට? අන්න මිදිලේ ගන්න. බලන්න කොයිතරම් සරල දහමක්ද. මේක පුළුවන් වෙනකන් අහන්න වෙනවා. පුළුවන් දවසට ඉතින් වෙන අහන්න දෙයක් නැහැ මෙච්චර තමයි ඒත් අහන්න තියෙන්නේ. එතකොට බාහිරේ ඔබ රූපයක් බලාගෙන ඉද්දි හිතෙන් ඔබට නොදැනෙන්න මන ආයතනෙන් මනෝ ධාතුවෙන් මේ රූපය උපදවලා හිතට තල්ලු කරලා දෙනවා. අරය හතුර කියන. බුදු පණිවිඩේ එන්නේ නැහැ හිතට. දහම නාහපු කෙනාට එන්නේ නැහැ. මම මේ කතා කරන්නේ දහම නොදන්න කෙනෙක් ගැන දැනට. එතකොට එයයිගේ සිත, කය, වචනේ අර තියෙන රූපෙන් සකස් වෙනවා. ඒ රූපයට අනුව සකස් වෙන එකට තමයි සංස්කාර කියලා ඔය ඔබ බුදු වදනින් කියන්නේ. ඒ හිතට ආපු අර අතීත රූපේ තමයි රූපය වෙන්නේ. දැන් ඔබ හඳුනන්නේ එළියේ රූපෙද ඇතුලේ රූපෙද? ඇතුලේ රූපේ. ඒ හැඳිනීමට තමයි සංඥාව කියන්නේ. වේදනාව වශයෙන් එන්නේ එළියේ රූපෙන් දැනෙන එකක්ද ඇතුලේකින් දැනෙන එකක්ද? අන්න හරි. දැන් තේරෙනවා. ඒතර රූපයමයි වේදනාව වෙන්නේ. හැඳිනීම වෙන්නේ ඇතුලේ රූපෙමයි. එළිය එක ගැන ඔබ කිසි දෙයක් දන්නේ. දැන් ඔබ විකෘති වෙලාද නැද්ද? විකෘති වෙලා. පව් කරන්න කය, සිත, වචනේ තුන්දොරම හැදිලාද නැද්ද? හැදිලා. දැන් ඔබ මොනවද ඒ තුන්දොර යොදන් කරන්නේ? පව් කරනවා. බුදුන් වහන්සේලා එපා කිව් දේ ඔබ කරනවා. එතකොට අපි කවදටද මේක නවත්තන්නේ? තේරුණු දවසට. මතක් වූ දවසට. බුදු වදන ඇහුණු දවසට. ඔබ දැනගන්න මේ හැම මොහොතක්ම අපිට මෙරි මරණය දෙසට යන මොහොතක් කියන. අපි උපන් දවසේ ඉඳලා මේ හැම මොහොතකම තිබුණු ආවිස අපිට ගෙවිලා ගියා. මේ මොහොතත් අපිට ගෙවිලා යන මොහොතක් විතරයි. ගෙවිලා අපි කාටවත් නවත්තන්න බැරි මරණය කරා තල්ලු වෙනවා. මරණය කියන්නේ ඔබ මේ තණ්හා කරපු වස්තු දේවල් හිතේ තැන්පත් වෙලා තියෙනවා. ඔබ ආශ කරන දේවලුත් විරුද්ධ දේවලුත් ભેදයකින් තොරව මේ හිතේ තැන්පත් වෙලා තියෙනවා. ඔබට මේ දෙවර්ගෙම මතක් වෙනවා. මේ නිකන් ඉද්දිත් මතක් වෙනවා. ඉතින් මරණව කියලා අමුතු වෙලාවක් හිතන්න එපා. මරණ වෙලාවට වඩාත් මතක් වෙනවා. තේරුණානේ? උබරිගේ කතාව මතක් කරගන්න ඔය වගේ වෙලාවක හරි ශ්‍රේෂ්ඨ කතාවක් නේද? උබරිය කියලා කෙනෙක් මැරුණම ඒ සිටුවරේ අඬනවා එතන. බුදුන් වහන්සේ අහනවා වැඩලා එතෙන්ට කවුරු වෙනුවෙන් අඬනවද කියලා. අනේ මගේ බිසව මැරුණා මේ ඊට පස්සේ මේ මතක් වෙලා අඬනවා කිව්වා සොහොන ළඟට. එතකොට බුදුහාමුදුරුවෝ ඇහුවා කීවෙනි උබරියද කියලා. ඇයි ඔය නමින් ඔයා විවාහ වෙලා තියෙන 500 සැරයක්. එයා ඔතන දැම්මා. ඔය කීවෙනි එක්කෙනාටද කිව්ව ඇඬුවේ? මේ අන්තිම එක්කෙනා ඉන්නේ. එතකොට පෙන්නුවා නේද ඔය දැන් ඔතන ඉන්නව කියලා. කවුද හිටියේ? ඈ කුරුමිනියෙක් ගොමු බෝලයක් තල්ලු කරන් යනවා. මතකද? මේ සසර ඕක තමයි ඇත්ත. එහෙනම් දැන් අපිට අවසාන මොහොතේ මතක් වෙන සිත මොනවා මතක් වුණත් භවය නවතින්නේ නෑ. ඒ රූපේ අත්හැර ගන්න පුළුවන් දවසට විතරයි මේ ගමන ඉවර වෙන්නේ. කෙලෙස් නැති සිතක්, රාග, ద్వේෂ නැති සිතක් ආපු දවසට භව ගමන ඉවරයි. ඒකත් සංස්කාරයක් කියලා ගත්තොත් අරිහත් වෙලා ගමන සම්පූර්ණ ඉවර වෙනවා. ලෝභ දේශ මොහ වලින් මිදෙනකොට අලෝභ දෝෂ අමෝහ වෙනකොට අනාගාමී වෙනකන් යන්න පුළුවන්. අලෝභක්ෂය, අදෝසක්ෂය, අමෝහක්ෂය ඒවාද ධර්ම කියලා ගත්ත තැන භවය සම්පූර්ණම සුද්ධ වෙලා නැති වෙලා යනවා. අමා මහ නිවන කියන්නේ එතන. ඉතින් එතෙන්ට යනකම් යන්න මුලින් කළ යුත්තක් අපිට තියෙනවා. අගති කරන්න ඕන එක දැන් කරන්න කොහොමද බෑ. දැන් කරන්න තියෙන්නේ මොකද්ද? මේක තේරුම් ගන්න. ඔබ ඉස්සෙල්ලා අවබෝධ කරගන්න ඔබ මෙතෙක් ඇසුරු කරලා තියෙන්නේ බාහිර රූප නෙවෙයි. ඒවා දිහා බලන් ඇතුලෙන් ආපු පණිවිඩේ. ඇත්තද නැද්ද? අරය හතුර කිව්වහම අපි හිතුව ඇත්තටම අරයයි හතුර කියලා. ඔබ සසරේ නිරයට ඇදන් ගිය හතුර එළියේ දින්නේ ඇතුලෙන්. උබරිය මැරෙන වෙලාවේ දැන් ඇහුවා මේ මොනවද මතක් වුනේ? අනේ මට මරණ වේදනාව ආවයි. එතකොට හිතුණා ඒකෝ මගේ සැමිය මම බේරගන්නේ නැහැ මට පුදුම වෛරයක් ආවයි කිව්වා යයි. ඔන්න ආපු හැටි. දැක්කද?
ඔය කතාව කියවලා බලන්න මම කතාව කියන්නේ මම ආවේ ධර්ම දේශනාව කරන්නනේ මාර්ගය කතා කරන්න. ඒක වෙනම අහගන්න ලොකු කතාවක්. එතකොට බලන්න අපිට ඕන එක එන්නේ නැහැ. ඔබේ ගෙදර කෙනෙක් වෙන්න පුළුවන්. ඔබේ කකුලක් කැපිලා ලේ ගලන වෙලාවක වේදනාවෙන් කෑ ගහන රෙදිපටියක් ගේන්න. ඉතින් රෙදිපටිය ගේන්න එයාට අතපසු වෙනකොට ඔබට මොකක්ද එන්නේ? ඇත්ත කියන්නේ. මහා ද්වේෂයක් එනවනේ. ඒ ඔබ දන්නවද මෙහෙම එකක් වෙන විත්තිය මරණාසන්නේ ඔච්චරයි වෙන්නේ. ඒ ඔය ද්වේෂය ආපු ගමන් ඔබ නරක වෙලා බනිනෝනේ හොඳින් කතා කරනවාද? මේ ඔක්කොම ධර්ම මේ ටික වෙන විත්තිය තේරුම් ගන්න අද දවසේ වෙන මොකුත් එපා. ඒක නවත්තන්නත් ඔය දැන ගැනීමම තමයි අවශ්‍ය. එතකොට ඔබ සංස්කාර කියලා නමින් හැඳින්නු ඔය වචන වලින් කියපු ඔය බුද්ධ වචනේ වචන පාඩම් කරලා පදමාලාව පාඩම් කර එකේ අර්ථය තේරුම් ගන්න මේ ජීවිත විස්තරය බුදු පියාණන් වහන්සේ කරන්නේ. ඔබට රාග දේශ මොහ ඇතුලේ හට ගන්නකම් ඔබ ඒක නොදකින්නකම් ඔබ ඒකට යටත් වෙච්ච හේවයි හිර වෙච්ච ඒවයින් පීඩණයටපත් වෙච්ච කෙනෙක්. ඔබ ඒ පීඩනය මේ නවත්තන්න යන්නේ කොහොමද? බාහිර එක ගැටිලා. නවතිනවද? නෑ තව අතීත හුරුවක් බවට ඒකපත් වෙනවා. එතකොට බුද්ධ දේශනාවේ කියන බුදුහාමුදුරුවෝ සබ්බේ සංඛාරා පරමා දුක්ඛ මේ සියලු සංස්කාරය දුක. සංස්කාර වර්ග කීයක් තියෙනවද? පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනෙජ්ජාභි සංස්කාර. නේද? පුඤ්ඤාභි සංස්කාර කිව්වම ඔබට පිනක් කරන අදහස. දැන් එතකොට මේකෙන් අර්ථය කියන්නේ ඔබට කරපු පිනක් මතක් වුණත් ඔබ කොහෙද උපදින්නේ? ජරා මරණ තියෙන භවයේ දිව්‍ය ලෝකෙක ගිහිල්ලා ඒකාන්තයෙන් උපදින. ඒක ස්ථිරයි. ඇයිද මේ පුඤ්ඤාභි සංස්කාරයේ දුකක් කියන්නේ? හිතලා බලන්න ඉපදෙන්න නිසා. ඇයි ඉපදීම දුකක්? ලෙඩ රෝග මරණය තියෙන නිසා. ප්‍රිය විප්‍රයෝගේ තියෙන නිසා. අප්‍රිය සංපයෝගේ තියෙන නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පුඤ්ඤාභි සංස්කාරයක් දුක. හැබැයි අපි පිළිගන්නේ නෑ බුදුහාමුදුරන්ට වඩා උසස් අපි. අපි ඒක නිසා පින් ගොඩ ගහලා පින් පොත්වල ලියලා පාඩම් කරගන්නවා. පාඩම් කරලා තියාගන්න ඒ තැන්වලම උපදින ගස්වල ওই පොඩි එලි තියෙන දෙවියෙක් වෙලා එයා ඉතින් අවුරුදු 30000ක් ආවිස විපරිණ. මේ බුම්මාඩු දෙවියන්ගේ ආවිස අවුරුදු 30000ට අඩුයි. චාතුම් මහරජිකේ 90 ලක්ෂයක්. අර 30000 ඉවරනාමිතින් ඉවරයි. ඉද්දිම ගස් කපන සමහර. ඒ බුම්මාඩු දෙවියෝ වෘක්ෂවල ඉන්න දෙවියන්ගේ විමාන විනාශ කරන මිනිස්සු. එයා කරපු පින්පව් උතන පළ දෙනවා. අනුන්ට කරපුවා ඒ හැම කොහෙ හිටියත් ඵල දෙනවා. අන්න ඒක නිසා ඉපදීම දුකයි. ඒක නිසා පුඤ්ඤාභි සංස්කාරයත් අයිති දුකට. එන අපුඤ්ඤාභි සංස්කාර ගැන කොහොමද කියන්න ඕනේ? කෙලෙස්, ද්වේෂය, රාගය, මොහය අයිති ගෙලින්ම නරක පැත්තට ඒකෙන් කරන වැඩ එන කොහොමද විපාක සහිත දුක් මේ සසරම. නේද? සියලු සංස්කාරයේ දුකක් නම් අපිට එහෙම පෙනිලා තියෙනවද කවදා? අපි මේ සංස්කාරයේ දුකක් කියන වචනේ පාඩම් අපිට. අපි සංස්කාරය දැකලා තියෙයිද? නේ දැකලා නැහැ. මම කියන්නේ මේ දන්න අය ගැන නෙමෙයි නොදන්න පිරිස දැනුවත් කරන්න මේ කතාව කරන්නේ. ඒතකොට සංස්කාරය දැකලා නැතුව අපි බෞද්ධද? ඒ බුදුහාමුදුරු කියන එක නොකර කියන එක කරගන්න බැරුව බෞද්ධ වෙන්න පුළුවන්. සංස්කාරයේ දුකක් නම් අපි ඉස්සෙල්ලාම හඳුනන්න ඕන සංස්කාරය කියන්නේ කුමක්ද කියලා. ඊට පස්සේ අපි මෙනෙහි කරන්න ඕන සංස්කාරය දැකලා දැකීමට කියනවා පරිඤ්ඤය කියලා. පිරිසිඳ දකින්න. නිකන් කියන්නේ පස් සංස්කාරය දුකයි කියලා. ඒකයිති පාඩම් කිරිල්ල. ඔබ සංස්කාරය පිරිසිඳ දැකලා අනේ මේ පහළුනේ ජරා මරණ දුක නේද කියලා මෙනෙහි කරනකොට ඔබ තීන්දුව වශයෙන් ගත්තේ බුද්ධ දේශනාව ඔබ ඇසුරු කරේ බුදුරජාණන් වහන්සේමයි. තේරුණාද? ඒ ඉති සංස්කාරය දකින්න එකයි ඔබට. සංස්කාරය දැකීමයි ඒකට කියනවා චක්කුකරණි. සංස්කාරය දුකක් කියලා මෙනෙහි කරන එකට කියනවා ඥානකරණි. මොකද්ද ඥාන කියන්නේ? දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, නිරෝධගාමිනී පටිපදා ඥානං කියන ඥානය. චතුරාර්ය සත්‍ය පිළිබඳ දැක්ම. ඒක යොදන්න නම් ඉස්සෙල්ලා යොදන්න ඕන දේ හදා ගන්න ඕන දැක්ම. ඒ දැක්මට තමයි චක්කුකරණි. ඔබ බලන්න පුරුදු වෙනවා. කය වෙනස් වෙනකොට මේ කය වෙනස් වීම. සිතට අලුතෙන් ආකල්පයක් ආව නම් මේ සිතේ වෙනස් වීම. වචන පහළ වුණා නම් මේ වචන වල පහළ වීම. අන්න ඒ ටිකට තමයි සංස්කාර කියලා කියන්නේ. ඔය එකම සංස්කාරයක්වත් ඔබ හැදුවේ නෑ. හැදුණු දේවල්. දැන් තේරුණාද? දන්නේ නැහැ. තේරුණාද? හැදූ දේ මම හැදුවේ නැත්තම් ඒවා මම හෝ මගේ වෙනවද?
දැන් නම් තේරෙනවා වැඩේ තියෙන්නේ ඒ වෙලාවට ප්‍රශ්නේ. මම හෝ වගේ වෙන්නේ නැහැ හැදිච්චා. ඉබේනේ හැදුනේ. එහෙනම් ඒක අනාත්මයි. ඔන්න අනාත්මයි කියන නුවණ ඔබට පහළ වෙනවා. පෙර තිබුණද දැන් මේ තරහ එන්න ඉස්සෙල්ලා වගේ නරක ගතියක් අපිට එළියේ කෙනා දකින්නකොටම ඇතුලෙන් තරහ එන්න ඉස්සෙල්ලා අපි නරක කෙනෙක්ද ඒ නරකට වඩා ටිකක් හොඳ කෙනෙක්ද? ඒ නරකට වඩා ටිකක් හොඳ කෙනෙක්. හොඳ කෙනෙක් වෙන්නේ රහතන් වහන්සේනේ. දැන් මේ පිට ද්වේෂයට සාපේක්ෂව ද්වේෂය එන්න ඉස්සෙල්ලා හොඳයි. ද්වේෂය ආව මොකද උනේ? නරක වුණා. අපි නරකට කැමතිද අකමැතිද? අපි දැනට කියමු නොදන්න භාෂාවෙන් කියමු. දැන් නොදන්න කෙනෙක් කියලා අපි නරකට ඇත්තටම කැමති නැහැ. සම්මත ලෝකේ කවුරුවත් නරක වෙන්න කැමති නැහැ. හැබැයි නරක පේන්නේ නැත්තම් දැන් අපි මෙච්චර කලක් අරයා හතුරා කියලා අපි ඇසුරු කරන්නේ මොකද්ද? අර නරක ටිකනේ. ඒ නරක ටිකට අපි එකඟයි නේද? එහෙනම් කුණු කොට අල්ලන්නද නැද්ද? අල්ලගෙන අන්න ඒකට තමයි කාම කියලා කියන්නේ. කාමේසු කාම සුඛ අපි එක සැප කොට ගත්තා නේද? අනුන්ට ඔරවන්නේ අපිට ආපු නරක ටික සැප කොට අල්ලන්නේ නැද්ද? එහෙනම් අපි කරන්නේ පවුද පින්ද? පව්. අපි ගැලවිලාද සසරේ? ඔන්න තේරෙන සරලම බසින් කිව්වා. මොකුත් බලන්න යන්නේ කොයි ටික බල ඉන්න ඔබට ධානය කියන්නේ ඔතනම ප්‍රථම ධානය. ඔහොම බලනකොටම බාහිරයට යන සංයෝජන එතනම ඉවරයි. තේරුණා නේද? බලන්න මේව ඇත්තද නැද්ද කියලා ජීවිතේ. ඔන්න දැන් ඔබට තරහක් එනවා. අපි ජීවිතයට සම්බන්ධ කරමු. මේක ඕන ඔබේ ජීවිතයට සම්බන්ධ කරගන්නනේ. ජීවිතයක් නේ නිවනට පැමිණෙන්නේ. තේරෙන බසින් කිව්වොත් ඔබට දැන් ද්වේෂයක් එනවා. ඒ ද්වේෂයට ආවා මට මෙහෙම ණයක් කරන් නුදුන්නු කෙනෙක් සම්බන්ධ මතකයක්. දැන් එන්නේ ද්වේෂනේ. යාගේ රූපේ එනකන් එන්නේ ද්වේෂය. ඒව නේද? එහෙම නැත්තම් මොකක් හරි උදව්වක් කරලා මට උදව්ව නොකර කෙනෙක් මොකක් හරි දෙයක් මතක් කරගන්න. ඒතකොට මේක ලේසියෙන් ගැලපෙයි. දැන් මේ රූපේ ආවාම ඔබ පුරුදු කරලා තියෙන්නේ එයිට බනින්න. දැන් මේ පුරුදු කරපුවානේ මේ එන්නේ පුරුදු ටික ගති පුරුදු. හැබැයි දැන් ඔබට සිද්ධ වෙනවා අද ඉඳලා ඒක අනිත් පැත්ත හරව ගන්න. ඔබට සිද්ධ වෙනවා අද ඉඳලා දකින්න. මේ ආවේ ද්වේෂය. මේ ද්වේෂය අසුර කර මොකද්ද මට සිද්ධ වෙන්නේ? නරක විපාක සහිත දුගතියේ මාව උපදිනවා. වෙන සාක්ෂි නෑ දැනුත් මං නරක වෙලා කියලා සාක්ෂිය. මේ පිරිසිදු කය නරක වුණා. පිරිසිදු සිත ප්‍රභාස්වර මිදම් බික්කවේ චිත්තං. මේ ප්‍රභාස්වර සිත කිලිටි වුණා. කාංචකෝ ආගන්තුකේ උපක්කලසේ උපක්කලිත. ආගන්තුකය කියන්නේ ඇවිල්ලා යන කෙනානේ. එහෙනම් මේ සිතට අරහමුනේ ඇවිල්ලා යන එක. ඇවිල්ලා යන එකෙන් මම නරක වුණා. කාංචකෝ ආගන්තුකේ උපක්කලසේ උපක්කලිත. එතකොට අරයා හතුරා කියලා ටිකකට ඇවිල්ලා අනිත්‍ය වෙන සංඥාවක් ආවේ. අපි බුද්ධ වචනේ කිව්වොත් මේ සංඥාව අනිත්‍යයි. අනිත්‍යයි කියන්නේ පවතින්නේ නැති දෙයක්. ස්ථිරව පවතින්නේ නැති දෙයක් ටිකකට එන දෙයක්. ටිකකට එන දෙයින් අපි නරක වුණා. ඇත්තද නැද්ද? හරි. ප්‍රභාස්වර මිදම් දික ප්‍රභාස්වර සිත දැන් කිලිටි වුණා. දැන් කය මොනවද? කය දරුණු. කයේ පටවිය වැඩි වෙනවා. හොඳට බලන්න ඇඟට තදකම එනවා. ඇඟ ගිනි ගන්නවා. තේජෝ ධාතුව වැඩි වෙනවා. දෙදරනවා. වායෝ ධාතුව වැඩි වෙනවා. ඒ ඔක්කොම සතර මහා ධාතු තියෙන ස්වභාවය වෙනස් වෙනවා. දැනෙනවා ඇති. දැන් බැලුවේ නැතුව පේන්නේ නැහැ. බලන්න පුරුදු වෙන්න බලනකොට මේ ඔක්කොම අනේ බුදුහාමුදුරු කොහොම කිව්වද කියලා පුදුම හිතෙනවා. මෙච්චර කලක් අපි මේවා දැක්කේ නැති එකටයි අපිට කිව්වේ මේ ඇස් තිබ්බට සෝෂ්ඨියා කියලා. අන්දේව කිව්වේ. එතකොට දැන් ඔබට පේනවා සිත නරක වෙනවා. කය දරුණු වෙනවා. හොඳ වචන පහළ වෙනවා. ඔය ටික නොපෙනීමට කිව්වා අන්ධයා. ඔය ටික අයිති වෙන එකට කිව්වා බාලයා. ඕකෙන් හැසිරෙන කිව්වා පව්කාරය. ඔන්න සිංහල භාෂාව. නොපෙනෙන එකට කිව්වා අන්ධයා. ඕක අයිති කරගන්න එකට කිව්වා බාලයා. ඕකෙන් හැසිරෙන එකට කිව්වා පව්කාරය. බුදුන් වහන්සේට විරුද්ධව යන කෙනා. අබෞද්ධ. හරිද? පව් කරන කෙනා. සිත අපිරිසිදු කෙනා. එහෙනම් බුද්ධ ශාසනේ නෙවෙයි. සචිත්ත පරියෝධපණං ඒ සම්බුද්ධාන ශාසන. පව් නොකරන සිත පිරිසිදු කරගත්ත කුසල් වඩාගත්ත තැන බුදු සසුන. දැන් එයා කොහෙද ඉන්නේ? සතර අපායේ. බුද්ධ ශාසනේ සතර අපායම නැහැ. සෝවාන් මාර්ගයේ ඉඳලා එහා පැත්තට සතර අපාය නැහැ. එහෙනම් අපේ ක්‍රමයේ යටතේ
සතර අපාය. දැන් ඉන්නේ අපි කොහෙද? අපිට ද්වේෂය එනකොට කොහෙද ඉන්නේ? සතර අපාය. මම මේ ටික ගලපන්න ගන්නවා සීල සූත්‍රය. හරි වටිනවා. මොකද මම ඊයේ දවසේම සිල් අරන් හිටියා. අපි ධර්ම දේශනා කළා. මේ ටිකේ මෙහෙමයි. විශාල කැපකිරීමක් කරනවා. ඒ තැන මතුවෙච්ච කරුණ මම මේ ඔබටත් කතා කරන්නේ. එතන ගත්ත අවුරුදු ගණන් ධර්ම දේශනා අහපු පිරිසක් එක්ක මම හිටියේ. සීල සූත්‍රය. කෝටිත මහරහතන් වහන්සේයි කියලා දන්නෝ ඔබ මම හිතන්නේ සම්බුදු සසුන ආලෝකමත් කරපු බුද්ධ ශාසනයේ තියෙන බුදු පියාණන් වහන්සේගේ ඥාන සම්භාරය ඒ වගේ ශරීරත් ආන්තෝගි දිවිත් ඥාන සම්භාරය ප්‍රශ්න කළා හාරලා අවශ්‍යල මනුස්ස ලෝකේ යහපත පිණිස දෙවියන්ගේ යහපතට බ්‍රහ්මයන්ගේ යහපතට මතු කරපු උතුමෙක් තමයි මහා කෝටිත හාමුදුරුවෝ කියන්නේ මහා ශ්‍රේෂ්ඨ උතුමෙක්. ඔබ හොඳට මතක තබා ගන්න ඕන. කියා ගන්න බෑ ඒ මහා ඒ කරපු ඒ ප්‍රශ්නේ තියෙන වටිනාකම නොතිබුණා නම් අද බුදුසසුන මේ වෙනකොට නැත. ඒ කෝටිත හාමුදුරුවෝ අහන එක්තරා දවසක ශරීරත් හාමුදුරුවන්ගෙන් පින්වත් සාරිපුත්යන් වහන්සේ සිල්වත් මහණෝ විසින් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න කිනම් දහමක් නුවණින් විමසිය යුතුද? ඒ කියන්නේ සතර අපායට නොගිහිල්ලා නිවන් පුරට යන්න කිනම් ක්‍රමයකට ජීවිතේ පවත්වන්න ඕනද කියලා අපිට තේරෙන බසින් කිව්වේ. ඉන්න ඕන. එතකොට ශරීරත් හාමුදුරුවෝ ඔබටත් මටත් ගෞරව කරමින් මේ උත්තරේ දුන්නා මොකද්ද? සිල්වත් මහණෝ විසින් පංච උපාදානස්කන්ධය අනිත්‍ය ලෙස දුක් ලෙස අනාත්ම ලෙස ගඩයක් ලෙස හුලක් ලෙස සතක් ලෙස විපාකයක් ලෙස මෙනෙහි කරන හේ සෝවාන් ඵලය සාක්ෂාත් කරන මොකද්ද පංච උපාදානස්කන්ධය කියන්නේ? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. කොහෙද තියෙන්නේ? අනේ මන්ද දැන් අපි දැනගනිමු රූප කියන්නේ මොනවද? රූපේ 11 ආකාරයි අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ළඟ හීන ප්‍රනීත ඔය විදිහට 11 යනද 11ම හිතන්න එපා. ඔන්න බාඩම් කරන්න බය වෙන්න එපා. බාඩම් කරන්න දහම් උගන්වන්නේ නැහැ බුද්ධ දේශනාව නිකන් දකින්න. දැන් ඔබට එළියේ පේනෝ එළියේ කෙනෙක් ඉන්නෝ ඒක ඇසත් එක්ක ගැටෙන රූපයක්. ඒක පැහැදිලිද? ඒක මේ උතුම් පිරිසට තේරෙනවා ඇති මම හිතන්නේ එළියේ තියෙන රූපේ ඇසට රූපයක්මයි කොච්චර තරකට. ඒ ඇස රූප ගැටෙද්දී මන ආයතනයේ මේ ගබඩාගාරය ඔබේ ගබඩාව තන තන කූඩු හදන කෙනාට මේ මන කියන්නේ මෙයා ඒ සම්බන්ධ දරන් හිටපු රූපේ නිදහස් කරලා හිතට එව. ඒ රූපේ තියෙන අරයා මගේ හතුරා කියලා. දැන් ඔන්න ඔය රූපය තමයි රූපය වෙන්නේ ඔබට. එකක් ආධ්‍යාත්මික රූපේ වශයෙන් එන්නේ මනෝධාතුවෙන් ආපු රූපේ මේ අතීත රූපේ. අනිත් එක එළියේ තියෙන රූපේ බාහිර රූපේ. අනිත් එක ඔබේ ආධ්‍යාත්මික කාය තුළ තියෙන ඇස අනිත් රූපේ. හරිද? රූප 11ම කියන්නේ මේක වෙනස් වෙනවා මම ඔය අවශ්‍ය දෙකක් ගන්නම්. එකක් බාහිර රූපේ වශයෙන් ඇස එක්ක ගැටෙන සතර මහා ධාතුන්ගේ නිර්මාණය වූ රූපය එක. අනිත් එක මනෝ ධාතුවෙන් එවපු එතනද නිර්මාණය වෙන සතර මහා ධාතුන්ගේ ආධ්‍යාත්මික රූපය. ඒ රූපේ එනකොටම ඔබේ හිතට දැනෙනවනේ මොකක් හරි අරයා හතුර කියලා. සැපක්ද දුකක්ද? දුක. ඒක ඔබ අවබෝධයෙන් දකින්න ඕන නිකම් පේන්නේ නැහැ බැලුවට. සමහර රූපවල වේදනාව බලන්න ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ඒක මේක දුෂ්කර ක්‍රියාවක් කියන රූප වේදනා. ඒ දෙක තේරුණාද? ඒතකොට ඔබේ හිතට ආපු රූපෙන් ආවේ වේදනාවක්. ඔබ හඳුරන්නේ එළිය කෙනාද ඇතුලේ රූපෙද? හතුරා කියලා එළියෙන් ආවේ නෑනේ මොකක්වත් හැංගීමක්. එළියේ තියෙන ඇහත් එක්ක ගැටෙන රූපයක්. හතුරා කියන හැඳිරීම තියෙන්නේ ඇතුලේ සංපත් වෙලා තිබුණු රූපයේ තුල. එහෙනම් හැඳිරීම කොමකින්ද ආවේ? ඇතුලේ රූපෙන්මයි. හරිද? එහෙනම් රූප වේදනා සංඥා කියන තුන තමයි ඔබට ආගන්තුකව ආපු අවස්ථාවට පහළ ධර්ම. අන්නේ ටික එන වෙලාවේ කයේ වෙනස් වීම කාය සංකාර. වචනේ වෙනස් වීම වචී සංස්කාර. සිතේ වෙනස් වීම චිත්ත සංස්කාර. මේ සංස්කාර තුනම එකතු කරලා තමයි සංස්කාර කියන්නේ. රූප වේදනා සංඥා සංඛාර. දැන් ඔබට පේන්නේ ඇතුලේ මෙහෙම දෙයක් වුණා කියලාද එළිය හතුරා ඉන්නෝ කියලාද? අන්න ඒකට කිව්ව විඥානය. තේරුණාද? ඇත්ත නොපෙනෙන එකට කිව්ව විඥානය. දැන් ඔන්න ඔය පහට කිව්වා ස්කන්ධ පහක් කියලා.
දැන් ඔබ එළිය හතුර කියලා බලන් ඉද්දී ඔබ ඇසුරු කරලා තියෙන්නේ රූපෙට ඇලුණු බවක්. මේ ඇතුලේ ආපු රූපේ අදහසට ඔබ ඇලිලා. හතුර කියලා. අන්න ඒකට කිව්වා උපාදානය කියලා. කාම උපාදාන, ditthi උපාදාන, අත්වාදී උපාදාන, සීල වෘත උපාදාන. මම ওই හතර විස්තර ගන්න එකෙන් කාම උපාදාන ගන්න. කාම කිව්වේ මොකද්ද? රූපයට ඇලෙන එක. රූපකාම. පටිච්ච සමුප්පාද විග්‍රහයෙන් ගත්තොත් බුදුහාමුදුරන්ගේ කාමයේ තියෙන රූපයක් තුල ඔබ තුල නෙවෙයි. ඒ රූපේ තියෙන බලයක් ඔබ වෙනස් කරන. ඔබේ රූපෙට යටත් වෙන නිසා රූපකාම කියලා කියන්නේ. දැන් ඒ රූපේ එනකොටම ඔබේ කය සිත වචනේ තුන්දරම පෙරළුණා. ඕනකට කිව්වා රූපකාම. එහෙනම් දැන් කාම වශයෙන් ඔබේ රූපෙට ඇලෙනවා කියන්නේ අදහස ඔබ වැළඳගත්තා, අල්ලගත්තා, ඇසුරු කරා කියන එකයි. ඒ රූපේ ඇසුරු කරනකොටම ඔබ වෙනස් වෙලා ඉවරයි. අන්න ඒකට කිව්වා අර ස්කන්ධ පහ උපාදානය කරගත්ත කියලා. ඒකට කිව්වා උපාදානස්කන්ධ. ඔබ එළිය හතුර කියද්දි තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඔබට දැන් පහළ වෙලා තියෙන්නේ දුකද සැපද? මේ ස්කන්ධ පහ පහළ වීම බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ දුකක් විදියටද සැපක් විදියටද? ඔබ දැක්කද එහෙම? දැක්කේ නෑ. නම් අද ඔන්නේ දකින්න පුළුවන්කම හදාගන්න එකක් හරි මෙනෙහි කරලා පුරුදු කරන්න, එකක් සසුන්ගත කරන්න කිව්වේ එකක් මෙහෙම පුරුදු කරන්න මේ විදියට දකින්න. එළියේ ඉන්න කෙනා හතුර කියනකොට මට ආවේ අතීත රූපයක්මයි, පරණ අදහසක්මයි. ඒ හිම ගන්න කමක් නෑ, පරණ අදහසක්. ඒ අදහස හිතට එනකොට හිතට වේදනාවක් දැනුණා. ඒ අදහස හිතට එනකොට මට හැඳිනීම පහළ වුණා. එතකොට මගේ හිත කය වචනේ නරක වුණා. මට නරක බවක් හිතෙන් ජනිත වුණා විඥානය කියලා. ඔන්න දැන් ඔබ පංච උපාදානස්කන්ධය හඳුරගත්තා. ඔබ වෙනදා තීන්දුව දුන්නේ එළියේ ඉන්න කෙනා තමයි මගේ හතුරා කියලා. දැන් ඔබ හතුරා කියලා අත කොහාටද දෙන්නේ තීරණය. අන්න පංච උපාදානස්කන්ධයයි මගේ හතුරා. දැන් ඔබේ ගාව ද්වේෂය තියේද නැත? දැන් ඔබ එළියේ කෙනා එක්ක ගැටෙනවද නැත? දැන් පව් කරනවද නැහැ? අන්න පවෙන් වැළකුණු තැන. දැන් තියෙන කුසලය දැන් සිත පිරිසිදුයි. දැන් ඔබ බුදු සසුනේ පැවිදි වෙලා සසුනේ පැවිදි වුණා, පන්සලේ නෙවෙයි. ශාසනයේ පැවිද්දයි ආරාමේ පැවිද්දයි කියලා දෙකක් මේකේ තියෙනවා. ඔබ දැන් බුද්ධ ශාසනයේ හැවත් බුදු පණිවිඩය තුල ඉන්න එකට කිව්වා බුදු සසුනේ පැවිදි. හරිනේ? දැන් ඉතින් ඔබට වැඩ කොටසක් තියෙනවා අද ඉඳලා මෙනෙහි කරන්න මේ දෙපැත්ත ගැන අඳුර ගන්න. එළියේ තියෙන එක නෙවෙයි ඇතුලේ තියෙන. ඇතුලෙන් එන්නේ වෙන එකක්. ඇතුලෙන් එන එකෙන් තමයි අපි නරක වෙන්නේ කියලා දැක දැක ඉන්නේ. ඔන්න ඔය දැක්ම තමයි චක්කු මුදපාදි කියන්නේ. ඔබට ඔය දැක්ම උදා වුණොත් එළිය හතුර කියලා පේන්නේ මේ ඇහැට. මස් ඇහැට. සංකල්පය හතුර කියලා බලන්න බෑ මේ ඇහැට. මේ හැරෙව්වට ඒක පේන්නේ නෑ. එහෙනම් එහෙම පේන ඇහැට කියනවා සදහම් මැස. ධම්මචක්කපවත්ත සූත්‍රයේ නමින්ම කියනවා ධම්ම චක්කු මුදපාදී අංකින්ච සමුදය ධම්මං සබ්බං තන් නිරෝධ ධම්මං. ධම්මස පහළ වුණා. මොකද්ද මේ ධම්මසට පේන්නේ? මෙච්චර කල්ලාප සියලු සංකල්පයෝ ඇති වෙලා පැවතිලා නැති වුණා. එනම් මේ ධර්මයක් ඇති වෙලා පැවතිලා නැති වෙනෝ මේකත් අනිත්‍යයි. එහෙනම් ඔන්න ඔබ ජීවිතේ පළවෙනි සැරේට අනිත්‍ය හඳුරගත්තා. සියලු ධර්මයේ අනිත්‍යයි. ඔබ දැන් නිකන් ඉන්න එපා. පෙර කඳ පිළිවෙල දකින්න බුදු වෙන්න උදව් වූ ඥාන සම්භාරය. පෙර කඳ කියන්නේ කල්ප ගණන් දකින්න එකද? පොතේ නම් තියන්නේ එහෙමයි. ඉතින් කල්ප ගණන් දැක්කම ඊට වෙන්නේ ඉස්සරම රජෙක් කියලා. මම නිවන් දැකේ රජෙක් කියලා දැක්කම දුක මිසක් එන්නේ. මම පෙර සිටුවරේ කියලා පෙනේ. ඉතින් මට දුකයිනේ. මම සිටුවරේ නෙවෙයි දැන් මේ හිඟන්නේ. පෙර රජවරු මම සිංහාසනේ හිටියා. දැන් ඉන්නේ බිමනේ. දුක නෙන්නේ ඔබ බැලුවොත්. ඒක නෙවෙයි. ඔබ දැන් බලන්න ඔබට මේ අරයා හතුරා කියලා එන්නේ ඉස්සෙල්ලා ඔබ හිටියා කියලා ගමනක් යන එක මෙනෙහි කර කර. ඒ මෙනෙහි කර කය මොන වගේද? එතන කයක් තිබ්බනේ. ඒ කය හරි සංවරයි. මීට වඩා. දැන් මේ තරහ එන කයට වැඩිය සංවර කයක් තිබ්බා. මීට වඩා සංවර සිතක් තිබුණා. ඊට වඩා සංවර වචන මාලාවක් තිබුණා. ඒ සංස්කාරය මේ සංස්කාරයනකොට නැති වුණා. අන්න ඒකයි අනිත්‍යයි කියන්නේ. ඊට ඉස්සෙල් එකට යන්න. හැබැයි ටිකක් අමාරු මතක් කරන්න බෑ. අපිට බෑනේ මේ අල්ප ගණන් තියා මේ සිතුවිලි තුනක් එහාට යන්න.
ඒකට ඉස්සෙල්ලා මොකද්ද තිබුණේ? ටිකක් මහන්සි වුණොත් පේන්න ගන්නව 2 3 4. බැරි නෑ. හොඳට අවධානයෙන් ඉන්න කෙනාට සිතුවිලි පරම්පරාව මෙනෙහි කරන්න පුළුවන්. වෙන වැඩ කර බෑ. ඒක පොඩ්ඩක් පැත්තකට වෙලා හුදකලා වෙලා විවේක නිස්සිතව පොඩ්ඩක් භාවනානුයෝගී වෙන්න කිව්වේ මේක මෙනෙහි කරන්න වෙන ඒවා කරන්න නෙමෙයි. එතකොට අපිට පේනවා ඊට ඉස්සෙල්ලා තිබුණා මං කෙනෙකුට කරපු උදව්වක් මතක්. ඒ වෙලාවේ හරි හිත සතුටෙන් තිබුණේ. කය සංවර වෙලා තිබුණා. හොඳටම සංවරයි. වචන හරීම සංවරයි. ඒ ටික නැති වෙලා තමයි ඊට පස්සේ සංවර ඊට ටිකක් අසංවර කය. ඒකත් අනිත්‍ය වෙලා තමයි දැන් අර යහතුරු කියන කයසිත වචනේ ආවේ. එහෙනම් දැන් ඔබ මේ දැක්ම තුල දකින්නව පහළ වෙන සියලු සංස්කාරය ඔබ කියන්නේ සිතුවිලි කියලා. සිතුවිලි අනිත්‍යයි. අනිත්‍යයි. ඒක පහළ වුණු නිසා තමයි මම නරක් උනේ. එහෙනම් මේක දුකේ පහළවීමමයි භවයේ පහළවීමමයි. භවය කියන්නේ මොකද්ද? කම්ම භව උත්පත්ති භව. දැන් මේ ඉපදුනා නම් ඉපදුණු එකට කියනවා කර්මය කියලා. චේතනා කර්මය කියන අරමුණු වුණොත් ඒකට කිව්වා චේතනාහම් භික්කවේ කම්මෝ වදාමි. චේතනා කර්මය සකස් වූ තැන සකස් වූ අදහසට කියනවා භවය. දන්නවද සකස් වූ එකමයි එහා පැත්තට යන්නේ කියන්නේ? අපවත් වෙන වෙලාවේ අර ස්වාමීන් වහන්සේට මතක් වුණේ මොකද්ද? සිවුර. සිවුර ගැන හිතුණා. එහා පැත්තට ගියේ කවුද? සිවුරට කැමැත්ත තියෙන රූපාරම්මණයක් එහා පැත්තට ගිහිල්ලා මැක්කෙක් බවට පත්. දැන්වත් මදිද උදාහරණයක් අපිට හැදෙන්නේ. මතක් වුණා ඉඩම. එහා පැත්තට ගියේ ඉඩමට ආස රූපයක්. මේ මෙහා තිබිලා තියෙන එකක් නේ එහා පැත්තට යන්නේ නැති එකක් කියන්න බෑනේ. තියෙන එකට කිව්වා චුති ප්‍රතිසන්දිය. චුත වෙන ඊළඟ සංදිය. මේක තමයි එහාට යන්නේ. යන එක ගිහිල්ලා අන්න බල්ලෙකුගේ කුසක පහළ වුණා. බල්ලෙක් කියලා තොදෙයි. ඉඩම මතක් වෙලා ඌරෙක් වෙලා ඒ ස්ථානෙම ඉපදුණා. රූපෙට සම්බන්ධවම එහා පැත්තට යනවා. සැමිය මතක් වෙලා ගැරන්ඩියෙක් වෙලා ඒ ස්ථානෙම උත්පත්තිය ලැබුවා. අම්මා මතක් වෙලා ගෙබ්බෙක් වෙලා ඉපදුණා. බල්ලෙක් මතක් වෙලා අවීචි මහ නිරේට කොසල මල්ලිකා ගියා. අන්තපුරේ මතක් වෙලා කොසල් රජු පණු පැටියෙක් වෙලා ඉපදුණා. දැන් මදිද අපිට තීරණය ගන්න. එහෙනම් ඔබට මොකක් හරි මතක් වුණොත් මොකද්ද මේ ඇවිල්ලා තියෙන්නේ? ඊළඟ උපත. ඔබ මේක වළක්වන්න නම් කරන්න ඕන මොකද්ද? ඇත්ත ඇති සැටියෙන් දකින්න සත්‍ය ඥානෙ. මොකද්ද සත්‍ය ඥානෙ? මේ ආවේ රූප සංඥාවක්. මේ සංඥාව අනිත්‍යයි. මේ පහළුනේ ජරා මරණ දුකමයි. ඇයි අර සීල සූත්‍රය දැන් දාන්න මේ දුකේ පහළ වීමක් නේ අනිත්‍ය දෙයක් දුක් දෙයක් නිකන් කියන්න බෑ. මේ පහළුනේ ජරා මරණ දුකමයි. මේ මම හෝ මගේ ආත්මය නොවේ. නේද? මට මේ ආපු දඬුවමක් කියලා මෙනෙහි කරන්න පුරුදු කරන්න. අන්න එහෙම පුරුදු කරොත් එකක්. ඒකම නැවත නැවත මෙනෙහි කරොත් ඔබට මේ හැකියාව මෙතන නවතින. ඔබට පොඩි කාලේ අම්මලා තාත්තලා කියන්නේ නැතිනේ අර ගෙදර ඉන්නේ අතුර කියලා. දැන් ඒ කෙනා දකින්නකොට අම්මා කියු රූපෙනේ මෙතෙන් දෙන්නේ ඔබ නරක කරන්න. එහෙනම් මේ දහමත් මෙතෙන්ට ගත්තොත් ඔය දහමත් ඔබට ඒවි. ඔබේ ආරක්ෂාවට ඉන්නේ මේ දහම විතරයි. එහෙනම් ධර්ම ශ්‍රවණයෙන්ම නේද නිවන් දකින්නේ? ඇයි දහම ශ්‍රවණය කරනකොට ඔබේ රූප කලාප මෙතන සකස් වෙනවා. ආර්ය ජනපද බුද්ධ වචන මේ ස්ථානේ තැන්පත් වෙනවා. ඕවත් උපදිනවා. නේද? ඔන්න ඔය උපදෙන් කරන්නේ අර කෙලෙස්වල අගය විනාශ කරලා දාන්න. එහෙනම් ඔබ කරන වැඩක්ද දහම කරන වැඩක්ද නිවන කියන්නේ? හරිනේ. ධම්මං විනා නත්ති මාතා පිතාච. එතන කියන දහමමයි කරන්නේ. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. දහම විසින්මයි ඔබ රකින්නේ. දැන් ඔබ විසින්ද දහම විසින්? ඒ දහම නේද මට මේ ආවේ දුකක් කියලා මෙනෙහි කරනවා කියන්නේ. ඔබ ඇසුරු කරන්නේ දහම නේද? එතකොට ඔබේ ජීවිතේ දහම බවට පත් වුණා නේද? මෙතනින් මැරෙනකොට එහා පැත්තට යන්නේ දහම. මේ ලෝකේ දහම පවතිනවද? බුදුන් වහන්සේලා ඉන්න තැනද පවතින්නේ? අන්න බුද්ධ භූමිය කියන්නේ. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය කියන්නේ මේ සංස්කාරය මෙනෙහි කරලා සංස්කාරය දුකක් කියලා දැකලා ඒක අනිත්‍යයි කියලා දකින්න වීර්ය වැඩෙන පිරිස උතුම් බුද්ධ ශාසනයේ ඉන්න පිරිස. තේරුණා නේද? අපිට මේක මෙනෙහි කරන්න බැරි තාක් අපි මේ ලෝකේ නෑ. අපි ආයිති සතර අපායට.
අපිට කිව්වේ බුදුන් වහන්සේ පව් කරන්න එපා සබ්බ පාපස්සා කරනවා. කුසල සුපසම්පදා සචිත්ත පරියෝදපණං. එහෙම දේශනා කළා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බේ සංඛාරා අනිච්චාති. සබ්බේ සංඛාරා දුක්ඛාති. සබ්බේ ධම්මා අනාත්තාති. යදා පඤ්ඤාය පස්සති නුවණින් දකින්න කිව්වා. නුවණින් ගලපන්න කිව්වා. අතනින් බින්දති දුක්ඛේ. දුකෙන් මිදෙනවමයි. ඒ සමග්ගෝ විසුද්ධිය උසුම් නිවනමයි කියලා. අපි මෙහෙම මෙනෙහි කරලා නැහැ. ඔබ අවංක වෙන්න. ඔබ සමහරට ගොඩාක් ධර්ම දේශනා අහලා දහම් ඥාන ගොඩක් ඇති. එම නිසා ඔබට මේක ලේසි. ඔබ අද ඉඳලා දැන් කරන්න හදන්නේ මොකද්ද? ලේසි වැඩ. පුරුදු නැති නිසා යමහා. දැන් අපි කරන්න හදන වැඩේ කාටවත් පේනවද? නොපෙනී කරන්නේ. මෙච්චර කල් ඔබට ආපු අදහස් ඔබට පෙනුනද නෑ? ඔබට නොදැනෙන්න සද්ද නැතුව ඇවිල්ලා ඔබ පවට පෙළඹුවේ. රහසේ මේ පව සිද්ධ වුණේ. දැන් ඔබට රහසෙන් වෙන එක නවතින එකටයි රහසින්වත් පව නොවෙන සේක කියන්නේ. තේරුණාද? ඔබට මේ රහසෙන් අරය හතුර කියලා මවනකොට ඔබ දුන්න තීරණේ මේක සංස්කාරයක්, මේක දුකේ පහළවීමක් කියලා. එයිට ගැහුවා එය එලවල දැන්. එතනින් ඉවරයි. භවයේම අවසන්. දැන් ඔබ ඒකේ අයිතිකාරයෙක් නෙවි. දැන් පවෙන් සිට ගැලවිලා සුද්ධ වෙලා යනවා. ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාව. දිස්ත්‍රිංච අනුපගම්ම සීලව. යාට දිස්තියක් නැහැ හතුරෙක් එළිය කියන දෘෂ්ටියෙන් එයයි ගැලවුණා. අනුපගම්ම. දැන් සීලය තියෙන සීලව අය සිල් ගත්තද සත්‍ය ඉස්සරහා සීලය හැදුනද? සත්‍ය ඉස්සරහා සීලය හැදුන. ඒකට කියනවා ආර්ය සීලය. සීල වෘත පරාමාස බාහිරෙන් ගන්න වාක්‍ය සීල නෙමෙයි මේ. ඔබ කරේ සංස්කාරය දැක්ක, සංස්කාරය දුකක් කියලා දැක්කා. ඒ පාප සිතෙන් මිදෙනකොටම සීලවන්තං ගුණවන්තං වුණා. එතකොට දස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍යගේදං. කාම විනය. විනය කියන්නේ හැසිරීම. කාම කිව්වේ රූපෙට ඇලිලා හැසිරීම. ගේදං නැවතුණා. නහි ජාතු ගබ්බසෙය නැවත උපදින හේතු මෙතන නැත්. බලන්න කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන්නේත් ඕ. ධම්මචක්කපවත්තන සූත්‍රේ පටන් ගන්නෙම කාමේසු කාම සුඛ කියන්නේ ඔබගේ චිත්ත මට්ටම. ඔබ කරේ මෙච්චර කල් ඔබට එන හැම අදහසම සැපයි කියලා ගන්න. ඒක වරදක් කියලා ගන්න ජීවිතේට හිතලා නෑ. නම් බුද්ධ දේශනාවක් තුලින්මයි අපිට මේ ගමන ඉවර කරන්න තියෙන්නේ. ඒ බුදුන් වහන්සේ දකින්නකම් ඔබත් මමත් මේ ගෝර සසරේ ඉස්ලූලුවට ගියා. හැම කෙනාම අම්මා තාත්තා වුණා. ඒ ගමනේ සාක්ෂිය තමයි බෝධිසත්වයන් වහන්සේට දේවදත්ත තාත්තා වෙලා මස් පිණිස මරන් කන්නේ. චින්චමානිකා විවාහ වෙන්න වුණා. මතක ඇති සුත්තසෝම ජාතකේ. මේ විදිහට මේ සසර කොයිතරම් බිය කරුද කියලා හිතන්න. අද ඔබ විරුද්ධයි කියලා හිතන කෙනා ඔබ විරුද්ධ රූපේ අල්ලන්නම් ඔබ ළඟට යයි එනවද නැද්ද? ළඟට එනවා. රූපය ආකර්ෂණය කරන් ඉන්නේ ඔබ. කාම කිව්වේ විරුද්ධවාරි පක්ෂවාරි රූපයක් අල්ලන්නම්. ඒකට තමයි රූපකාම කිව්වේ. මේ රූපෙට අර රූපය දෙන පුජ්‍යලයා නෝ නෙවි. එතනින් එයා මරනකොට මේ රූපේ තියෙන ආසන්න තැනක උපදිනවා. සමහර විට තමන්ගේම ළමයෙක් කියලා ඉපදිලා මේ එතන ඉඳලා තමන්ට විපාක දෙන ක්‍රියාකාරකම් ඔහු විසින් කරනු ඇත. මතක තියාගන්න. ඒක නිසා මම මේ කියන්නේ හිත රිදෙන නිසා. හොඳම උදාහරණ තමයි අජාසත් බිම්බිසාර කතාව. ළමයා වෙලා ඇවිල්ලා පලිගන්න. අතන තාත්තා වෙලා පුතා මරන් කනවා. මේ විදිහට හිතලා බලන්න මේ ලෝකේ කියන්නේ දුකයි කිව්ව බුදුන් වහන්සේලා කිව්වේ නෑ ලෝකෙ සැපයි කියලා. කොහෙවත් හොඳයි කිව්වේ නෑ. අනාගාමි ඵලයවත් හොඳයි කිව්වේ නෑ. එහෙම සරියුත් හාමුදුරුවෝ එක්වරක් කියනවා මම දේශනා කරේ අනාගාමි වෙන්න නෙවි. සියලු කෙලෙසුන්ගෙන් මිදෙන ක්‍රමයක් සාරිපුත්ත. මතකද? ඒ කියන්නේ ඔබගේ රහතන් වහන්සේ කියන්නේ මොකක්ද? රාග දේශ මොහ බිඳක්වත් නැති උතුමට කියන නම. රාග දේශ මොහ මොනව සඳහාද ඕන? බාහිර ඇසුරට ඕන දේවල් තමයි රාග, ද්වේෂ, මෝහ. ඇතුලේ තියෙන සංස්කාරවල වරද මෙනෙහි කරනකොට රාග දේශ මොහ නැති වෙලා යනවා. ටික වෙලාවයි මෙනෙහි කරන්න ඕනේ. මේක උපදින්නේ ශක්තියකින්. අවිද්‍යාවත් එක්ක පවතින යම්කිසි අදෘශ්‍යමාන බලයකින් තමයි රාග දේශ මොහ උපදවන්නේ. අපි ඇතුළ ඇසුරු කර කර ඉන්නකොට මේ සංස්කාර වරදක් කියලා මෙනෙහි කර කර ඉන්නකොට අර උපදවන ශක්තිය එකවරම නතර වෙනවා. ඒකයි ඇවිදිද්දි රහත්ුනේ මේ ශාසනය කරණංගහද්දි රහත්ුනේ. ඉරියව්වකින් තොරව ආනන්ද හාමුදුරුවෝ රහත් වෙන්නේ. උග්‍රසේන උද්දදි කරණමක් ගහද්දි රහත් වෙලා උණලියට කකුල තියන්නේ මේ ධර්මතාව නිසායි. ඔබ ටිකක් මෙනෙහි කරන්න එක්වර මේක වෙනස් වෙයි.
ඔබ ටිකයි මහා මේ ශාසනය හැමදාම භාවනා කරන්න ඕන ශාසනයක් නෙවෙයි. හැමදාම දඟලන්න ඕන ශාසනයක් නෙවෙයි. ඇයි අපි මෙහෙම කරන්නේ නියම දේ අහුණු නිසා. නියම දේ අහුණා නම් ඔබ ඇත්තටම සීලවන්තයි. ඔබේ ගාව තියෙන්න ඕන සම්මා වාචා. ඔබ ගාව තියෙන්න බෑ පිසුනා වාචා, පරුසා වාචා, මුසාවාදා, සම්ප්‍රප්පලාප තියෙන්න විදියක් නැහැ. ඔබට කියන්න විදියක් නැහැ අන්න අතර ලස්සන මලක් පිපිලා කියලා. අනුන් ආවේශ කරන ඒවා කියන්න බෑ. ඒක හරහා ඔබ දීලා තියෙන්නේ මේ සමාජෙට මොකද්ද? සීලවන්තයෝ ගිහිල්ලා කියනවාද බුදුන් වහන්සේ අරේ වෙච්ච එක මෙහෙවිලා කිව්වද? අනාගතේ යහපතුස ආනන්ද හාමුදුරන් රහස කිව්වා මිසක් කිව්වද? ආනන්ද හාමුදුරන් තව කෙනෙකුට කියනවාද ආනන්ද හාමුදුරු කියන්නේ නැත්තේ ඔන්න ධර්මතාව නිසායි. හැබැයි ඒ පණිවිඩය අපේ සමාජයට දුන්නේ ආදර්ශය ගන්න. මාර්ගය අවබෝධ කරගත්ත කෙනෙකු ජීවිතේ බවට පත් වෙන්නේ මේ මාර්ග අංග 8. සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන සම්මා සමාධියෙන් කෙලවෙන වෙන අංග 8. ඔබ මම මේක ඔප්පු කරන්න උත්සාහ කරන්න. ඔය උපමාවම අරගෙන කියනකොට නිකන් ජීවිතෙන් බලන්න. එක උපමා දේශන වලට ගැති නොවි මේක නිකන් ජීවිතෙන් බලනකොට ඔප්පුවේ මේක කොහොමද කියලා. ඔන්න දැන් ඔබට එළිය කෙනා හතුර කියලා හිතට එන අදහසක්. සාමාන්‍යයෙන් අපි ඉස්සර එයාට හොඳ දෙකක් කිව්වා කියලා සතුටු වුණා නේද? නෑ ගෙදරත් ඇවිල්ලා කිව්වා අද නම් අම්මේ මම හොඳ දෙකක් කිව්වා හොඳ ලුණු ඇඹුල් ඇතුව කිව්වා මූණ නැඹුල් වෙන්නම කිව්වා කියලා. ගෙදර අය සතුටු වුණා නේද? කිව්කන සතුටුද නැද්ද? බොරු නැතුව කියමු ඔන්න දෙකක් ඔරවලා බැලුවා අම්මේ විර වෙන්නේ. සතුටු වුණා නේද? ඉතින් පවට අපි ආසයි නේද? පව අම්මා අගේ කරාද නැද්ද අම්මලා තාත්තලා? අපිත් ඒවයි නේද? නොදන්න කාලේ. එතකොට දැන් ඔබ අද ඉඳලා කරන්න ගන්නේ ඒ ක්‍රමයේ අනිත් පැත්ත. යටිකුරු වුණා කියන්නේ දැන් යටට හිටියා කියන ඔය ක්‍රමෙන් ගියේ සතර පාට යටට තියෙන. උඩුකුරු හැරෙව්වා කියන උඩට හරවගත්ත කියන අනිත් පැත්තට වැඩ කරන්න ගත්තා. ඔබට එනවා අරය හතුරු කියලා ඔබ කියනවා නෑ මේක සංස්කාරය මේක දුක දුකේ පහළ වීමක්. මේක අනර්ථයේ පහළ වීමක් විපාකයේ පහළ වීමක් කියලා ඔබට උගන්වන්න ගන්න. අන්න එතෙන්ට කියන සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? ඒ සංස්කාරයේ දුක සංස්කාරය අනිත්‍යයක් සංස්කාරය අසුභයක් කියලා මෙනෙහි කරන එකට සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය විස්තර කරන පාළියේ මේ විදිහට දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං නිරෝධ ගාමිනී පටිපදා ඥානං අයං උච්චති සම්මා දිට්ඨිය. දුක්ඛේ ඥානං කියන්නේ දුකේ පහළ වීම. දුකේ පහළ වීම කියන්නේ මොකද්ද? සංස්කාරයන්ගේ පහළ වීම. සමුදය කියන්නේ මොකද්ද? සංස්කාරයට ඇලීම. මමත්වෙන් මේ වෙලඳ ගැනීම. නිරෝධය කියන්නේ මොකද්ද? ඒක වරදක් කියලා මෙනෙහි කරන එක. නිරෝධ ගාමිනී පටිපදා ඥානං එයාගේ ජීවිතයේ සසුණු බවට පත් වෙච්ච. දැන් එතකොට ඔබ සංස්කාරේ වරදක් කියනකොට හරිනේ සම්මා දිට්ඨිය. සකස් වූ දෙයින් ඔබ නරක වුණා නරක වූ දේ වරදක් කියලා දැක්කම දැන් තියෙන්නේ මොකද? සමුදයයි නිරෝධයයි. සමුදය කියන්නේ උදා වූ දේ ඒක වරදක් කියලා මෙනෙහි කරනකොට ඒකට කියනවා දුක්ඛ නිරෝධය. දැන් එහෙනම් ඉන්නේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය ඉන්න කෙනාට සංකල්ප තියේද අනුන්ට බැනලා සතුටු වෙන. මිත්‍යා සංකල්ප තියනවද? මිත්‍යා ආජීව පහය අයං උච්චති සම්මා සංකල්ප. සම්මා දිට්ඨි සම්මා සංකල්ප. දැන් එයාට එහෙම සංකල්ප නැහැ. එහෙනම් සම්මා දිට්ඨිය සම්මා සංකප්පය දෙකම එකට තියෙන නේද එතන? දැන් එයාට තියෙනවද අරයාට මං මෛත්‍රී කරා හෝ වෛර කරා හෝ කියලා මොකක් හරි සංකල්පයක්? නෑ යාට පේන්නේ සංකල්පේ දුකක්, සංකල්පේ අනර්ථයක්, සංකල්පේ අසුභයක්, සංකල්පේ විපාකයක් කියලා විතරයි. එතන බාහිරේ කියන කතාවක්වත් නැහැනේ. අන්න එතන නෑ. පිසුනා වාචා, පරුසා වාචා, සම්ප්‍රප්පලාපා, මුසාවාදා කියන හතරම නෑ ඒකද කිව්ව සම්මා වාචා. ඒකට කියන්නේ සීලය අනිත් පැත්තෙන් ගත්තොත්. එහෙනම් මේ සීලය කුමක් නිසා සකස් වුණාද? සීල් ගත්තද සීලය සකස් වුණාද? මොකක් නිසාද? සත්‍ය අවබෝධය තුල, බුද්ධ ඥානය තුල. දැන් ඔබ කයින් කරන දඬුවම් බාහිරයට යන හිංසනයන් යනවද ඔබ? කයින් කරන වැදරි කියාවල් කෙරේද නැවතිලා? නැවතිලා. ඒක දුක සම්මා කම්මන්ත. මිත්‍යා ජීව කිව්ව මොනවද? අනුන්ට මොකක් හරි උගුලක් අටවල මං සැප විඳින්නේ. ඒවා තිබුණේ අර තරහ ආපු කාලේ. දැන් තරහ වරුද්දක් ඉද්දි එහෙම ඒවා නැහැ. එහෙනම් ඒකට කිව්වා සම්මා ආජීව. දැන් සීලය සම්පූර්ණ. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන්නේ සීලය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියන්නේ ප්‍රඥාව. ප්‍රඥා සීල. හරිද? ඊළඟට තියෙන සම්මා වායාම. දැන් එළියේ කෙනා හතුර කියලා ගත්තා නම් එයා කරපු ඔක්කොම මතක් වෙනවද නැද්ද?
එයා කරපු ඔක්කොම එයාගේ යාළුවෝ හිතවත්තු එයාට උදව් කරන අය ඔක්කොම ආදී වශයෙන් සංකල්ප ගොඩාක් නානත්ත් සංකල්ප නානා අරමුණු විවිධ අරමුණු උපදින. සංකල්පේ වරදක් කියලා ගත්ත ගමන් අර එකක්වත් උපදින්නේ නැහැ. අන්න ඒකට කිව්වා නූපන්න අකුසල් නූපදවන අකුසල් කියන්නේ පාපසිත උපදවන්නේ නැහැ. මොකක් නිසාද නූපදවන්නේ? උපන්න එක අකුසලයක් කියලා දැක්ක නිසා. නූපන්න අකුසල් නීපදවීමයි උපන්න අකුසලේ පහ කිරීමයි කියන්නේ ඔබ දැන් කරන වැඩේ. දැන් එහෙනම් ඉපදිලා තියෙන නූපන් කුසලයක්. මොකද්ද කුසලේ? අකුසලේ නැති තැන තියෙන්නේ කුසලේ. දැන් ඔබ අසුරු කරන්නේ මොකද්ද? කුසලයේ උපදවාගත්ත කුසල් වැඩි දියුණු කරා කියන්නේ අසුරු කරා කියන්නේ. තේරුණා නේද? ඒකට කියනවා සම්මා වායාම. දැන් සම්මා වායාම නැද්ද? තියෙනවා. මොකක් නිසාද සම්මා වායාම තියෙන්නේ? සම්මා දිට්ඨිය නිසා. සම්මා දිට්ඨිය කුමක් නිසාද? බුද්ධ අවවාදය නිසා. දැන් සම්මා වායාම. සම්මා සති. වෙනද පෙනුනේ අනුන්. ඔබේ සිහියට පෙනුනේ බාහිරය. දැන් පේන්නේ මොකද්ද? ඔබේ කයෙන් ඇතුළත කය වෙනස් වෙන හැටි පේනවා. කය පවතින හැටි පේනවා. කය පොඩ්ඩක් හරි වෙනස් වෙනොත් පේනවා. ඒකට කිව්වා කායානුපස්සන. හිතට එන වේදනාව පේනවා. ඒකට කියන්නේ වේදනානුපස්සනාව. හිත වෙනස් වුණා නම් හිතට රාග දේශ අරමුණු ආව නම් ඒක පේනවා. ඒකට කිව්වා චිත්තානුපස්සනාව. හිත නිවනෙන් තොර අරමුණු වෙනකොට පේනවා. ඒකට කිව්වා නීවරණ. ඒකට කියනවා ධම්මානුපස්සනාව. දැන් සතර සතිපට්ඨානෙම වැඩෙනවා. මොකක් නිසාද? සම්මා දිට්ඨිය නිසා. සම්මා දිට්ඨිය කුමක් නිසාද? බුද්ධ අවවාදය නිසා. තේරුණාද? ඔබ සංකල්ප වරදක් කියලා ගන්නකොට සංකල්ප කොහෙද තියෙන්නේ? බඹයක් පමණ කය තුල. එහෙනම් බුද්ධ අවවාදය අපි පිළිහිටලා බඹයක් පමණ කය තුල නම් ලෝකය අපි බඹයක් පමණ කය තුල ලෝකය දකිනවා කියන්නේ ඔය කියන සතර සතිපට්ඨානෙම අපිට නොදැනුවත්වම සිදු වෙනවා. දැනගන්න ඕනේ නැහැ වචන කිව්ව. සුනීතල සෝපාක ලෝව පාඩම් කරේ නැහැ. ඒ නිසා ඔබ මේක බෑ කියලා දුක් වෙන්න එපා. ඔබ කරන්න සංස්කාරේ වරද දකිනකොට ඔබට රහත් ඵලය දක්වා යන්න ඔක්කොම තියෙනවා. මොකුත් අවශ්‍ය නැහැ. මම අවසන් කරන්නේ සීල සූත්‍රය. බය යන්න කියනවාද? ඊට පස්සේ දැන් සම්මා සමාධිය 8 වෙනි අංගය. දැන් සමාධිය කියන්නේ කුමක්ද? අපි සමාධිය කිව්වේ හිතට අරමුණු එන්නේ නැති එකට. නොදන්නයි කිව්වේ හිතට අරමුණු එන්නේ නැති එකට කිව්ව සමාධිය. බුද්ධ දේශනාව තුළ සමාධිය යන කුමක්ද දන්නවද? හිත අරමුණෙන් මිදෙන එක. හිතේ තියෙන අරමුණෙන් මිදුණ නම් එතන තියෙන්නේ සම්මා සමාධිය. පළවෙනි අංගය ධාන 4කින් මේ සමාධිය විස්තර කරනවා පියවර 4කින්. මුල් අවස්ථාවේ ඔබට සිද්ධ වෙන්නේ රූපෙන් ගැලවීම. විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛ. දැන් ඔබ කාම කියන්නේ රූපය අසුරු කරන. හිතේ හටගන්න අරමුණ අසුරු කරන එකට තමයි කාම කියන්නේ. ඒ රූපේ වරදක් කියලා දකිනකොට ඒ රූපය අසුර නතර වෙනවා. අන්න ඒකට කිව්වා විවිච්ඡේව කාම. පළවෙනි සම්මා දිට්ඨියේ ඉන්නකොටම ඔබ ඉඳලා තියෙන දන්නේම නැතුව මොකද? ප්‍රථම ධානය. අංග 8ම තියෙන දෙවෙනි ධානය වැඩෙන්නේ ඒකේ ටික වෙලාවක් කොහොම අරමුණු කීපයක් අසුරු කරගෙන ඉන්නකොට මේ හැකියාව එනවා. ඒතර බාහිරට යන එක නතර වෙනවා. අරමුණෙහි නතර නොවෙනක උපේක්ෂාව දක්වා 4 වෙනි ධානය දක්වා යනසිට ටික වෙලාවක් ගියාම පහළ වෙනවා. හැබැයි ඉතින් ඒකට භාවනා කරන්න වෙනවා. භාවනාවෙන් කරන්න කොටසක් අපිට තියෙනවා. භාවනා පහතක්පා කියලා දේශනා කරනෝනේ. නේද? සබ්බාසව සූත්‍රයේ ඒක නිසා අපි තේරුම් ගත යුතුයි මෙච්චර දියුණු අංග 8ක් ඔබේ ජීවිතේ වෙන්න ඔබ කරේ මොකක්ද? අංග 8ක් හැදුවා නෙවෙයි. ඒකාය නොයම් බික්කවේ මග්ගෝ එකම මග. මොකද සංස්කාරය වරදක් කියන දෙයක්. සංස්කාරය හඳුරගත්තා. හය හටගත්තු සංස්කාරය ඇත්තටම ඇත්ත දැක්ක අනිත්‍යමයි. නිකන් නෙමෙයි දැක්කේ පෙරසිතත් සංස්කාරයක් ඒකත් අනිත්‍ය වුණා. ඊට පෙරසිතත් සංස්කාරයක් ඒකත් අනිත්‍ය වුණා කියලා අතීතයේ දකින්න නුවණ යොදන් සැකේ නැති කරගත්තා. එහෙනම් අනාගතයට එන දේත් මොකද්ද? ඒවත් සංස්කාරයවත් ඇති වෙලා පැවතිලා නැති වෙන ඒවා. අනාගතයේ දකින්න නුවණයි අතීතයේ දකින්න නුවණයි කුබ්බන්තේ ඥානං අපරන්තේ ඥානං මේ දෙකම යොදන් ඔබ කරේ මොකද්ද? සැකේ නැති කරගත්තා. ඔබ දැනගත්ත දහම ස්ථිරයි කියලා අවබෝධ කරගත්තා. ඒක ඔබට අයිති කොටස. මම කර ගන්නකොට ඔබ මේක වෙනම පුජ්‍යලික ඔබ කරගත යුතුයි. ඒ සඳහා විවේක තියෙන තැනකට වෙලා පැය ගණන් මේ දවසට අඩුම ගානේ විනාඩි 5ක්වත් මෙනෙහි කරන්න. මේන හැම සිතකම තියෙන අරමුණ ඇතුලෙන් නේද එන්නේ කියලා දකින්න පුරුදු වෙන්න. අපි මෙච්චර කලක් ඇසුරු කරේ ඇතුලෙන් එන අරමුණ නේද?
ඇතුලේ අරමුණ නැති වුණොත් ඇසුරෙන් නැවතුනොත් අපිට මේවා ඇස එක්ක ගැටෙන රූප විතරයි නේද? දිත්තේ දිත්තමත්තන් කියන තැන නේද? රහතන් වහන්සේ ඉන්න භූමිය නේද? රහතන් වහන්සේ තමයි මේවා ඇස එක්ක ගැටෙනවා. ඇතුලේනේ සංකල්ප රාග දේශ මොහ නැත්තේ. එතෙන්ට ආව කියන්නේ ඔබ බුදු සසුනේ පැවිදි වෙලා අවසන් නේද? මේක ටිකක් ඇත්තට බැලූ ගමන් නම් පේන්නේ අමාරුයි. දැන් බැලූ ගමන් හිතන්න බෑ නෑ අමාරු නෑ. මම කියන්නේ අමාරු. මුලදී අමාරු වෙන්න පුළුවන්. ටිකක් අහගෙන යනකොට මේක පුළුවන් වෙනවා. ඉස්කෝලේ යද්දී පළවෙනි ශ්‍රේණියට ගිය ගමන් ඔබට මේක අමාරු වෙන්නේ නැති පුළුවන් අයත් ඉන්න tie පන්තියේ. ඒකනේ පළවෙනි එක්කෙන්නේ 28 වෙනි එක්කෙන්නේ. 28 දෙනෙන් 28 වෙනි එක්කුයි පළවෙනි එක්කු ඉන්න හේතුව ඕකයි. එක සැරෙන් පුළුවන් අයත් ඉන්නවා. ඒ වගේ ඔබ 28 වෙනි අතෑරියද එයා 28 කියන. එයා උත්සාහ කරා. ඒ වගේ ඔබත් උත්සාහ කරා. සෝවාන් වෙන්න බුදුන් වහන්සේ දේශනා කරන ක්‍රම දෙකක්. මොකද ක්‍රමේ? සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණය කරනකොට තමයි ඔබේ ඇඟ දහමට නැඹුරු වෙලා දහම් සිතක් බවට පත් වෙන කල්යාණ මිත්‍ර සම්පත්තිය බවට පත් වෙන්නේ. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ ඔබ තුලින් දහම ගැලපෙනකොට ඔබේ ජීවිතයේ යෝනිසෝ මනසිකාරයක් බවට මනසෙන් උපදවන ධර්ම බවට පත් වෙනවා. මනසින්ම මේක මතක් කරලා මතු කරලා දෙන දත්තේට යනවා. කෙලෙස් වෙනුවට දහම මතු කරනවා. ඒකට කියනවා කුසල සුභ සම්පදා. යෝනිසෝ මනසිකාරය. ඊළඟට ජීවිතේ මොකක් වෙලාද? දහම වෙලා ධම්මපටිපු. කවුද ඒ? සෝවාන් වෙච්ච කෙනා. එයාට නැත්තේ මොකද්ද? සක්කායක් නැහැ. මමෙක් නැහැ. ඒ ඊළඟට කරන්න වැඩක් නැති නිසා එළියේ එක්කෙනෙක් එක්ක ගැටෙන්න තැනක් නැති නිසා මමෙක් හැදුනේ නෑ. සක්කාය නිරෝධයි. එයාට දැන් දහම කෙරෙහි සැකේ එතන නැති වෙලා. මාර්ගය ආපු නිසා ඵලයට ආපු ගමන් සක්කාය දිට්ඨිය කැඩෙනවා. දහම කෙරෙහි සැකේ නැති වෙනවා. දැන් එයි වෙන සිල් ගන්න ඇයිද කොහෙවත්? සියල්ලම බාහිර දේවල් වල මාර්ගය නැති නිසා සීල වෘත පරාමාස අත්හැරිලා. තේරුණාද දැන්? ඉතින් ඔබ දැන් අහගෙන හිටියා කියන්නේ මොකද්ද මේ කරේ? ලෝකේ තියෙන වටිනම දේ නිවන් දකින්න තියෙන මාර්ගය වශයෙන් දේශනා කරේ සද්ධර්ම ශ්‍රවණය. පස්සක දවස අහගෙන ඉද්දි තමයි රහත් වෙන්නේ. පස්සක දවස දහම ඇහුව විතරයි. උරුවෙල් කාශ්‍යපල, ගයා කාශ්‍යපල, නදී කාශ්‍යපල අදිත්ත පරියාය සූත්‍රය අහගෙන ඉද්දි සියලු කෙලෙසුන්ගෙන් මිදුණා. 500ක් මහරහතන් වහන්සේලා එදා මතක ඇති මහා සමය සූත්‍රය දේශනා කරන තැන මේ 500ක් දෙන සූත්‍රය අවසන් වෙද්දී සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේලා වෙන්නේ දහම අහගෙනම ඉද්දි. ඒක නිසා ඔබත් දහම අහගෙන ඉන්නකොට ඔබේ ඇඟ ඇතුලේ මේ රූප සටහන් ටික නතර වෙනවා. ඔබේ මේක නිකන් නිකේතනයක් නෙවි, කල්යාණ මිත්‍රයන්ට නිකේතනයක් බවට පත් වෙනවා. අනාර්ය ධර්ම විනාශ කරන, කෙලෙස් ධර්ම විනාශ කරන මාර්ග ඥානය මේ ස්ථානේ නතර වෙනවා. ඒකට තමයි ඔබ ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. ඔබට හිතලා කරන්න මේක බෑ. මතක් නුනොත් දහම නැහැ. ගෙදරදී පොඩි තරහක් වෙනකොට උනත් මට මේ ද්වේෂයක් ආව නේද කියලා මෙනෙහි කරන්න අමතක වුණොත්, බැරි වුණොත් ඔබත් අමාරුයි නේද? ධර්මාශෝක රජු මතකද? තමන්ගේ පුතයි දුවයි දෙන්නම ශාසනයට පූජා කළා. දහමේ සරණ ගියා. නීග්‍රෝධ මහ රහතන් වහන්සේගේ සංවර ඉන්ද්‍රියන් දැකලා පැහැදිලා දහම වැළඳගෙන දහම් ප්‍රචාරයට මහ විශාල සේනාවක් යවුවා. සංගායනා පැවැත්තුවා. ඒ වුණාට මරණාසන්න වෙලාවේ Tamanට පවන් ගහද්දී ද්වේෂසිතා ආපු ද්වේෂෙන් කොහෙ ගිහිල්ලා ඉපදුනේ? බිඹුරෙක් වෙලා. දැන් අපි මේ කතාව අහලා වැඩන්නේ මේකේ ආදර්ශ ගන්න. අපිට උන පොඩ්ඩ වැරදුනොත් මෙහෙ දන් දෙනෝ ගෙදර ඉන්නෝ බල්ලා. සොදෙයි. අවුරුද්දේ දානෙත් ගෙදර බල්ලා. බල්ලාට කන්න දෙනවද හරි? දන් වෙලේ ගැට ගහලා දන් දෙන්න. හොඳයි දැනගත්තම මක්කවක් කරන්න පුළුවන් දැන් මේ ඉන්නේ තාත්තා කියලා. බෑ. ශරීරත් හඳුර දැනගත්තා මගේ ඊට පෙර ආත්ම 7කට ඉස්සෙල්ලා මගේ අම්මා තමයි අර දැන් මගේ පුතේ කියලා කිව්වේ. මතකද? බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කිව්වා භාග්‍යවතුන් වහන්සේ මම මෙහෙම කානුවල් ළඟින් එනකොට මගේ පුතේ කියලා කෑ ගැහුවා. මම දැක්කා මගේ ආත්ම 7කට එහා අම්මා කියලා. කරන්න පුළුවන් දෙයක් මොකක්ද ඇහුවා. බුදුහාමුදුරනේ අහනවා ශරීරත් හඳුර තනියෙන් වැඩ කරන්නේ නැහැ නේ පුජ්‍ය රහස් නැහැ සාරිපුත්ත හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවෝ බුදුන් වහන්සේ නොකිය රහතන් වහන්සේලා කිසි දෙයක් කරන්නේ නැහැ. අපේ අනිත් අය කරන්නේ බුද්ධ දේශනාව තුළ එහෙම එකක්
නෑ රහස් නෑ මොනවා කරන්නේ අනිත් කෙනාට නොදන්නව කරන්නේ නෑ ඒක තමයි ශාසනයේ විනය. එම නිසා බුදුහාමුදුරන්ට කිව්වා පූජාවක් කළා පින් දෙන්න මතකද? බිම්බිසාර රජු දානෙ දෙද්දී 12000 දෙනා ගෙදර ආරාමයේ තමන්ගේ රජවාසල හෙල්ලුවා පින් ඉල්ල. ඊට පස්සේ බුදුහාමුදුරනේ ඇහුවම කිව්වා බුදුහාමුදුරගේ භූමිකම්පාවක්ද කියලා. නෑ රජතුමනි ඔබ වහන්සේට අම්මා තාත්තා වෙලා මිය ගිය සසරේ පින් ඉල්ලනවා කිව්වා. පින් දෙන්න පුළුවන් ද ඇහුවා. දැන් මෙයාට සැකයිනේ. සෝවාන් වුණත් සැකයිනේ මේක පේන්නේ නැහැනේ. පේන්නේ නැති නිසා දානේ දෙන්න විස්තරේ කියලා ආරාමයක් පූජා කරන්න කියලා ඒකෙ පින් දෙන්න කියලා අන්තිම මොහොතේ පේන්න සැලැස්සුවා. පින් දෙන මොහොතේ පේනකොටම ඊළඟ පින ලැබෙනකොටම දෙවියෝ බවට පත් වෙනවා. නැත්තම් මෙයා ඒ ලය බැලිලා මැරෙනවා. පෙරේත ටික දැක්කා බය වුණා එක්කම දෙවියෝ වෙලා සාදු කියනවා දැක්කා පුදුම සතුටක් ආවා. දහම කෙරෙහි අධික ලෙස ශ්‍රද්ධාවක් වැඩුණා ඉතින්. එහෙනම් අපි මතක තියාගන්න ඔබ මේ දහම හැවුවේ ඔබ වෙනුවෙන් නෙවෙයි. ඔබ නමින් මිය ගිය අයද ඔබ නිසා සතුට වෙනවා ඇති. අපි උනත් ආසයි නේද ලංකාවේ ලොකුම චරිතයක් අපේ නෑයෝයි කියන්නේ. නෑ ආසති නේද? හොයාගෙන ගිහිල්ලා නෑකම කියන්න කැමති නේද? එහෙනම් මතක තියන්න මිය ගිය ප්‍රාණකාරයොත් එහෙමයි. ඔබ උසස් කෙනෙක් නම් ඔබේ නෑකම කියන්න උන් කැමති. ගැලවෙන්න තියෙන්නේ ඔබෙන් විතරයි. වෙන කෙනෙකුගෙන් ගැලවෙන්න බෑ. අනිත් අයගෙන් පලි ගන්නකොට ඔබට උදව් කරනවා. කල්යාණ මිත්‍රයට උදව් කරනවා මතක තියාගන්න. අමනුස්සානම් පියෝ හොති කිව්වේ අමනුස්සයටත් ඔබ ප්‍රිය වස්තුවක්. බුද්ධ දේශනාව මං කියන්නේ මගේම නෙවෙයි. විතෝබෝට කියනවා මිය ගියාට පින් දෙන්න එපා කියලා කවුරු හරි කිව්වනම් ඒ දහම එතන නැහැ. තිරෝකුඩ සූත්‍රය දේශනා කරලා බුදුහාමුදුරු කිව්වා මිය ගියාට පින් දෙන්න වෙන ගන්න ඒගොල්ලන්ට දෙයක්. එම නිසායි එදා බිම්බිසාර රජුගේ ගෙදර දන් දෙන දෙද්දි ප්‍රේතයන් දෙවියන් බවට පත් වූ කතාව හෙළි කරේ අපිට දෙන්න කියන එකයි. ප්‍රඥාවන්තයන් නුවණින් කරන වැඩ. එහෙනම් අද ඔබ මේ ධර්ම ශ්‍රවණය කරේ ඔබ ගැන හිතලා නෙවෙයි. ඔබ තුන් ලෝකෙම ඉන්න දෙවියෝ බ්‍රහ්මයෝ සතුටු කරන්න. මේ දහම අහලා අනන්ත දෙවියෝ අනන්ත බ්‍රහ්මී මාර්ගඵල ලැබුණ එක ඔබට අපට පේන්නේ නැහැ. මොකද අපේ රාග දේශ මොහ ඇසට පේන්නේ නැහැ. සූක්ෂම ඇසක් හැම වැදුණු දවසක මේව රහස් නෙවි. ඒ වගේම අදෘශ්‍යමානව පින් ගන්න පුළුවන් ප්‍රේතයෝ මේ පිනෙන් සතුටු වෙලා මගඵල ලබලා දෙවියෝ බවට පත් වෙනවා. සමහරු මාර්ගඵලලාභීන් බවට පත් වෙනවා. ඒ බුද්ධ වචන ඉස්සරහා වෙන එකක් අපි නිසා වෙන එකක් නෙවෙයි. ඔබ නිසා වෙන එකක් නෙවෙයි. නිර්මල බුද්ධ වචන ඉස්සරහා ඕන කෙනෙක් වෙනස් වෙනවා. දැන් ඔබ වෙනස් උනේ. දැන් පැයක විනාඩි 5ක් ඔබ මෙච්චර වෙලා හිටියා. ඇයි මොකද්ද ඔබට උනේ? ඔබ කයින් මිදිලා හිටියා. ඒක නිසායි කය ඔහොම තියන්න පුළුවන්. ඔබට කය නෙවෙයි ඇසිරුනේ. ඔබට හිත නෙවෙයි ඇසිරුනේ. බුද්ධ වචනය. බුදුන් වදාළ දහම අහනකොට අනේ මේ මටමයි කියන්නේ මං ගැනමයි කියන්නේ කියලා දැනෙනවා. ඒ ඔබේ ජීවිත කතාව තමයි බුදුන් වහන්සේ විස්තර කරේ. ජීවිතය තමයි වෙනස් කරන්න තියෙන්නේ. එහෙනම් ඔබ තේරුම් ගන්න ඇති මේ සංස්කාර ටික නෙපෙනුණු නිසා පෙනුනත් වරදක් කියලා මෙනෙහි කරන්න බැරි නිසා මේ ගෝර සසරේ අපි අප්‍රිය පුජ්‍යලෝ අපේ අම්මා තාත්තා වෙලා ඇවිල්ලා අපෙන් පලි ගන්නවා. අපේ ළමයි වෙලා ඇවිල්ලා අපෙන් පලි ගන්නවා මේ ගෝර සසරේ හැටි, මේ දුක් සහිත සසරේ හැටි. එහෙනම් මේ සසරෙන් ගැලවෙන්න ඔබේ පිනට මගේ පිනට පහළ වූ බුදුන් වහන්සේගේ නිර්මල දහම හැර වෙන කිසිම කරණක් ඔබටත් මටත් නැහැ. ඉතින් මේ දහම හොඳට අවබෝධ කරගෙන හැම හිතට එන අදහසක්ම අනිත්‍යමයි. ඒක දුකේ පහළ වීමමයි. ඒක මම හෝ මගේ ආත්මය නොවේමයි. අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මම අවසන් කරනවා කිව්වේ සීල සූත්‍රයෙන්. මම ඒ ටික කියනවා බලන්න කොච්චර සතුටක්ද. සෝවාන් වෙන්න මෙනෙහි කරන්න ඕන මොකද්ද? සංස්කාරයේ දුකක් කියලා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය ලෙස, දුක් ලෙස, අනාත්ම ලෙස, ගඩයක් ලෙස, හුලක් ලෙස, සතක් ලෙස මෙනෙහි කරන්න. විපාකයක් ලෙස මෙනෙහි කරන්න. ඒ කියන්නේ ඔබේ ඇතුලේ පහළ වූ අදහස ජරා මරණ දුකේ පහළ වීම ලෙස මෙනෙහි කරන්න. ඔබේ අනර්ථය ලෙස පහළ වූ දෙයක් ලෙස මෙනෙහි කරන්න. ඒ සඳහා ඔබ අන්න ඒකට කියන උජුපටිපන්න කියලා. වෙන එකක් නේ ඉරිජු ප්‍රතිපදාව. මේ ප්‍රතිපදාව කෙරෙහි ඔබ කොච්චර නැඹුරුද කිව්වොත් ඔබට පුළුවන් එහෙම තීන්දුවක් ගන්න. ඒ තීරණය කියන්නේ උජුපටිපන්න. එතකොට ඔබ සෝවාන් මහණෝ විසින් සක්‍රුදාගාමි ඵලය සාක්ෂාත් කරන්න කිනම් දහමක් නුවණින් විමසිය යුතුද කියලා කෝටිත මහ රහතන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේගෙන් නැවත ඇහුවා. එතකොට දුන්න උත්තරේ මොකද්ද? පංච උපාදානස්කන්ධයේ දුක අනිත්‍ය ලෙස, දුකක් ලෙස, අනාත්ම ලෙස, කඩයක් ලෙස, හුලක් ලෙස, සතක් ලෙස, විපාකයක් ලෙස මෙනෙහි කරන්න. සක්‍රුදාගාමි මහණෝ විසින් අනාගාමි ඵලය සාක්ෂාත් කරන්න කිනම් දහමක් නුවණින් විමසිය යුතුද? එතෙන්දී සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය ලෙස, දුක් ලෙස, අනාත්ම ලෙස,
ගඩයක් ලෙස හුලක් ලෙස සතක් ලෙස මෙනෙහි කරන හේ අනාගාමි වෙයි. එහෙනම් අනාගාමි කෙනාට උපාදාන තියෙනවා. මේකේ අර්ථය ඒකයි. ඔබ නිකම් කියවයි යන්න බෑ. මේවා එහෙනම් බය යන්න තීරණය ගන්න. අනාගාමී කියන්නේ රූපයෙන් ගැලවෙන්න පුළුවන් කෙනා. රූපය එතරම් තියලා නාමය අහෝසි කරගන්න පුළුවන් කෙනා. නමුත් එයාට උපාදාන හටගන්න. ඊට පස්සේ අහනවා රහතන් වහන්සේ විසින් අනාගාමී ඵලයේ සිට රහත් ඵලය දක්වා යන්න කිනම් දහමක් නොවනින් විමසිය යුතුද? මොකද කරන්න කිව්වේ? පංච උපාදානස්කන්ධය අනිත්‍ය ලෙස දුක් ලෙස අනාත්ම ලෙස ගඩයක් ලෙස හුලක් ලෙස සතක් ලෙස. ගඩයක් කියන්නේ තුවාලයක් නේ. මට තුවාලයක් ලැබුණා කියලා හිතන්න කිව්වා. දඬුවමක් ලෙස ලැබුණා කියලා හිතන්න කිව්වා මේ සංස්කාරය. මගේ බෙල්ල කපා ගන්න දඬුවමක් ලැබුණා කියලා මෙනෙහි කරන්න කිව්වා. හරිනේ? හිතියොත් ඔය ගහේ ලැබෙන්නේ සසරේ. කොහෙන් කාගෙන් හම්බෙහෙත් දන්නේ නැහැ. ළමයන් පුතාගෙන්, දිනනකින්, සැමියාගෙන් කාගෙන් මේක එනවද? දන්නේ නැත. ඒව තමයි ඔබ පුවත්පත්වල මාධ්‍යවල බලන්න ඔය ලැබිච්ච. අපි ඒක හැම එකක් කියලා නොකිය කියනවා වරේ මරා ඇත. ඒ ලෝකයයිගේ විග්‍රහයි බුද්ධ දේශනාව සංස්කෘතනේ මොකද බුද්ධ දේශනාව? කම්මස්ස කොම්මි කම්ම දායාදෝ කම්ම බන්දු කම්ම පටිසරණා යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමිති. කර්මය සොකීය කොට නෑ කොට අතහරින්න බැරි වස්තුව ලෙස පවතිනවා. ඒක තමයි ඔබට මේ උපත කියලා තියෙන්නේ. අපි ඉපදුනේ දඬුවමක්. අපි ඉපදුනේ දුක් විඳින්න. ඒක නිසා අනාගාමී කෙනා රහත් වෙන්න පංච උපාදාන ස්කන්ධය මෙනෙහි කරනවා. දැන් එහෙනම් රහතන් වහන්සේ කිනම් දහමක් නුවණින් විමසමින් පසු වෙත්. රහතන් මොකද්ද? පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය ලෙස දුක් ලෙස අනාත්ම ලෙස. ඇයි? හට ගන්න තැන තියෙන ස්කන්ධ පහක්, හට ගන්න කොටම පේන තැන තියෙන ස්කන්ධ පහක් විතරයි. මොහොත පහ වුණොත් උපාදාන. එතකොට රහතන් වහන්සේට කියන තවත් නමක් තමයි අප්‍රමාද සුඛ විහාරී. ප්‍රමාද නැති කෙනා පහළ වෙනකොටම පේන. අපිට පේන්නේ පහළ වෙලා වැඩත් වෙලා කයත් වෙනස් වෙලා ටිකකින්. එතකොට අමාරුයි මේ ප්‍රේතය ඇඟෙන් එලවන්න බෑ. අර ගති ටිකක් වෙලා දකිද්දි තියෙන්නේ පහවුණු නිසා. එහෙනම් හටගනිද්දි පේන තැන උපතින් වසලෙක්ද බ්‍රාහ්මණයෙක්ද? දෙන්නටම හිටි නැහැ. උපතින් වසලයකුත් නෙවෙයි බ්‍රාහ්මණයෙකුත් නෙවෙයි. වසලය වෙන්නේ මොකෙන්ද? ක්‍රියාවෙන්. බ්‍රාහ්මණය වෙන්නේ මොකෙන්ද? ක්‍රියාවෙන්. සංස්කාරයක් ආවට අපි බ්‍රාහ්මණයෙක්ද? සංස්කාරයක් ආවට අපි වසලෙක්ද? නෑ. සංස්කාරයේ වරදක් කියලා දැක්කොත් අපි වසල බවින් මිදුණා. බ්‍රාහ්මණයෙක් බවට පත් වුණා. උච්චරත් ලේසි කරා. ඔබට කරන්න තියෙන එක දෙයක් කියලා මම ඔප්පු කරා. එහෙනම් රහතන් වහන්සේ පවා මෙනෙහි කරන්නේ පහ අටගන්න ස්කන්ධ මම හෝ මගේ ආත්මය නෙවෙයි අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් කියලා. එහෙනම් සෝවාන් වෙන කරන්නේත් එච්චරයි. අද ඔබට පැවරුනේත් එච්චරයි. මොකද්ද? හටගන්න සියලු කෙලෙස් අනිත්‍ය ලෙස දුක් ලෙස අනාත්ම ලෙස මෙනෙහි කරන්න. ඒක බාර ඔබට. එහෙනම් ඇත්තද නැද්ද බලන්න ඕන නම් ඔබේ අතීතේ බලන්න. ඊට ඉස්සෙල්ලා ආපු අදහස දැන් තියනවද නැද්ද? ඊට ඉස්සෙල්ලා ආපු එක තියෙද්ද නැද්ද? ඒ අදහස ආපු වෙලාවේ මක් හරි නැටුමක් නැටුවනේ අපි. නේ ඒකට සීනිමදි කියලා නැටුවනේ. ඒ නැටුම දැන් තියේද? දැන් ගන්න පුළුවන් දෝනනොත් ඒ නැටුම ගන්නත් බෑ. නේද? දැන් මේ නැටුම නටන කාලය තුල රැස් කර පව් ටික ඉතුරු වුණා. අර නැටුමට අදාළ කොටස් ටික අපි නටවල බහැලා ගියා. එහෙනම් අප බුදුහාමුදුරුවෝ අතාරින්න කියන්නේ මොකද්ද? නැටුම අතාරින්න. ඒක යනකල් නිකන් ඉන්න ආපු කෙනා යනකල් නිකන් ඉන්න. අන්න නිකන් ඉන්න එකට කිව්වා උපේක්ෂාව හතරවෙනි ධානය. උපන්න සංස්කාරය ඇති වෙලා යනකම් සංස්කාරය දෙස බලාගෙන මේ දුක නේද කියලා මෙනෙහි කර කර ඉන්න එකට කිව්වා උපේක්ෂා සිත. ලේසි නැද්ද බුදුදහම? අපි කරලා තියෙන්නේ ලේසි එකද අමාරු එකද?